ශ්‍රද්ධාවන්ත පිංගුතුනි දැන් පසුනේ විසක් පුම්පෝය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2569කුත් ඉවරයි. අවුරුදු 2569කට කලින් අවුරුදු 80කට කලින් එකතු කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ ලුම්බිනි සල්වනේ සිදුහක් කුමරු ලෙස ඉපදුනේ වෙසක් පුම්පෝය දවසක. එදාමයි යසෝදරාව ඉපදුනේ, එදාමයි කාන්තකාසු ඉපදුනේ, එදාමයි චන්නැමැති ඉපදුනේ, එදාමයි කාලුදා යමාත්‍ය ඉපදුනේ, එදාමයි ආනන්ද මහතෙරුන් ඉපදුනේ, එදාමයි ජයසිරි මහා බෝධීන් වහන්සේ මහ පොළොවෙන් පැන නැගුණේ වෙසක් පොයේට. ඉතින් මීට වසර 2569කට 45කට කලින් වෙසක් පුම්පෝය දවසක නීරංජරා නදී තෙර ජයසිරි මහා බෝසෙවනේ වජිරාසන මත අපගේ බුදුරජාණන් වහන්සේ සෞඛ්‍යලෙසොන්නසා දසමරුම් පරදා ලෝතුරා සම්බුද්ධත්වයට පත් වුණා. සම්බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ කැලණියට බුදුරජාණන් වහන්සේ වැඩියෙත් වෙසක් පුම්පෝය දවසක. ඒ නාග පිරිසගේ මණියක්කිත නාරයතුමාගේ ආරාධනේ ඒ නිසා තමයි ඒ ගමනත් එක්ක වෙසක් පුම්පෝය දවසක සිරිපා සමනොල සිරිපා තැබුවේ වෙසක් පෝය දවස. ඊළඟට දීගවාපිය මුතියංගනය රුවන්වැලි සෑය තූපාරාමේ බෝධීන් වහන්සේ වැඩ ඉන්න තැන සීල චෛත්‍ය ඒ සෑම තැනකම බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් වැඩ හිටියේ 500ක් මහරහතන් වහන්සේලා සමග සේරුවාවිල ඒ වගේ තැන්වල වෙසක් පුම්පෝය දවසක. රුවන්වැලි සෑය හදන්න පටන් ගන්නේ වෙසක් පුම්පෝය දවසේ. ඉතින් ඒ වගේ ගොඩාක් ඓතිහාසික දේවල් සිද්ධ වුණා වෙසක් පුම්පෝය දවසක. ඉතින් වෙසක් පුම්පෝය දවසක සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා මේ මිනිස්සු කොච්චර දන්සැල් දෙනවද කියලා බලන්නකෝ. අපි වැඩි ඈතක මඟඵල නිවන් ලැබූ යුගයේ අපිට පේන්නේ නැහැ කියන්නකෝ. රහතන් වහන්සේලා හිටපු යුගයේ අපිට පේන්නේ නැහැ තවම. පේන්නේ නැහැ ඒ යුගය ඉවරයි. ඊර්දිමතුන් අහසෙන් ගිය යුගය ඉවරයි. නමුත් බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණ නිසා මිනිස්සු දෙන දන්සැල් ගොඩ බුදු කෙනෙක් පහළ වුණ නිසා නේද මට නම් දන්සැල් දකින්නකොටම හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට හිතසුව පිණිස පහළ වුණා. අමා නිවන් රසේ විඳින්න බැරි මිනිසුන්ට කුසහරි පුරව ගන්න පුළුවන් වුණා. කී දෙනෙක්ගේ බඩගිනි නිමෙනවද? අවුරුදු කාලෙට ගෙවල් වල උයන්න ඕන. වෙසක් කාලෙට පාරේ ඉඳලම කන්න ඕන. මිනිස්සු උයා දෙනවා. ඊයේ මම දැක්ක මැණික් දන්සලා. මැණික් දන්සලා. කොණ්ඩේ කපන දන්සලකුත් තිබ්බා. ඊට පස්සේ අයිස්ක්‍රීම් දන්සල්. බීම ගිලම්පස දන්සල්. ෆ්‍රයිඩ් රයිස් දන්සල්. මල් දන්සල්. කී කෝටියක් පින් කරගන්නවද? කී දෙනෙක් පින් කරගන්නවද? බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණ නිසා. ඊළඟ බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණ නිසා කී දෙනෙක් ජීවත් වෙනවද කියලා බලන්න. මල් කඩ අනුරාධපුරේ මල් කඩ ටික, මයංගනි මල් කඩ ටික, කිරිවෙහෙරි මල් කඩ ටික, ඔය තුනුරුවන් වදින හැම සෑයක් බෝධියක් ළඟම තියෙන මල් කඩ මිනිස්සු පරම්පරා ගණනක් ජීවත් වෙන්නේ කවුරු ලෝකෙට පහළ වෙච්ච නිසාද? බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච නිසා. හඳුන් කූරු විකුණන මිනිස්සු ජීවත් වෙන්නේ ලෝකෙට කවුරු පහළ වෙච්ච නිසාද? බුදුරජාණන් වහන්සේ. දරු පවුල් පිටින් ජීවත් වෙන්නේ බුදු කෙනෙක් පහළ වුණ නිසා. ඊට පස්සේ අටපිරිකර සිවුරු මහානාය, රිදි මහානාය, කොඩි මහානාය, වෙසක් කූඩු හදන අය
කී දෙනෙක් ජීවත් වෙනවද බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච නිසා? පැහැදිලි නේද? බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ලෝකෙට හිතසුව පිණිසම පහළ වුණා. බුදුරජාණන් වහන්සේ ලෝකයට හිතසුව පිණිස පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච නිසා සංගරුවන පහළ වුණා. මේ ධම්රුවන පහළ වුණා. සංගරුවන පහළ වුණා. ඉතින් පොය දවසට බණ අහන්න කී ලක්ෂයක් එකතු වෙලා ඉන්නවද? ගෙවල් වල තියෙන කාම ගිනි නිවාගෙන, ද්වේෂ ගිනි නිවාගෙන මොහොතකට හරි මිනිස්සු සංසිඳෙනවනේ පොය දවසට. සුරාසැල් වහනවා, ගව ඝාතන නතර කරනවා. එතකොට එක දවසට කී දෙනෙකුට අබේ දානේ ලැබෙනවද? මේ පොම්පෝය දවසක් නිසා. අනේ මේ අහිංසක අම්මලා තුන් වේලම ගෙවල් වල උයන උදේ දවල් හවස රිදි හොදනවා, දරුවෝ බලා ගන්නවා, අතුපතු ගන්නවා, හැමදාම වැඩනේ. වැඩ නැති දවසක් ඇත්තෙම නැහනේ. අවුරුදු දවස් වලටත් නෑදෑ ගෙදරකට ගිහිල්ලා උයන්න ගත්තා ලුණු ගිරියක් හරි සුද්ධ කරන්න එපා. නමුත් මේ වෙසක් පොම්පෝය දවසට මේ අම්මලාට දවසක් හරි සැනසීමක් ලැබෙනවා, අබේ දානේ ලැබෙනවා. බුදු කෙනෙක් පහළ වුණ නිසා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වීමේ සැනසෙල්ල නොවිඳින කෙනෙක් නැහැ. අපේ මැරිච්ච පරාණකාරයන්ට සාදු කියලාවත් අනුමෝදන් කරන පිනකින් තමයි ඒ ඉන්න ගින්දරක්වත් සීතල වෙන්නේ. මොහොතකට බඩගින්නවත් නැති වෙන්නේ මේ ධන පිනක් දීලා අනුමෝදන් කරන නිසා. බුදු කෙනෙක් පහළ වුණ නිසානේ. දෙවිවරු මනුස්ස ලෝකෙට එන්නේ මේ සෑ ධාතුන් වහන්සේලා බෝධීන් වහන්සේලා වැඩ ඉන්න නිසා, දහම් කතාව තියෙන නිසා, පින්කම් තියෙන නිසා මිසක්කා මියුසිකල් ෂෝ තිබ්බා කියලා දෙවිවරු මනුස්ස ලෝකෙට එයිද? ඒ නිසා මේ දෙවියන් පින් අනුමෝදන් වීමෙන් දෙවියෝයි මිනිස්සු අතර සම්බන්ධය තියෙන්නේ කවුරු පහළ වෙච්ච නිසාද? බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච නිසා. බුදුරජාණන් වහන්සේ සිරිපා තැබූ භූමියේ තමයි හටගත්ත මැණික් වරුසාවෙන් මහ පොළොවේ මැණික් මත උනේ මේ රත්නපුරේ. එතකොට මැණික් මුදලාලිලා මැණික් බිස්නස් කරන අය ජීවත් වෙන්නේ මේ ලෝකෙට කවුරු පහළ වෙච්ච නිසාද? බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච නිසා. මේ ධර්මාසනයේ හදපු වඩු බාසුන් නැගී ඉඳලා මේ බබල් එක තැන දක්වාම කී දෙනෙක් ජීවත් වෙනවද කියලා බලන්නකෝ. බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා. පුංචි දෙයක් ඔය මං කිව්වේ. ඕලාරික දෙයක්. ජීවත් වීම ගැන. ඉතින් පින්වතුනි, ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වීම නිසා තමයි රහතන් වහන්සේලා පහළ වෙන්නේ. සකදාගාමි, අනාගාමි, අරහත් මඟඵලලාභීන් පහළ වෙන්නේ. විහෙර විහාර, මේ චෛත්‍ය බෝධි විහෙර විහාර හදලා කී දෙනෙක් දෙව්ලොව ගියාද? බණ අහලා කී දෙනෙක් දෙව්ලොව ගියාද? දිව්‍ය ලෝකේ පිරුණේ කවුරු ලෝකේ පහළ වෙච්ච නිසාද? බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච නිසා. දැන් බුදු කෙනෙක් පහළ වෙලා තව බුදු කෙනෙක් පහළ වෙන අතරතුර කලාතුරකින් තමයි එක්කෙනෙක් දෙන්නේ දිව්‍ය ලෝක යන්නේ. එතකොට ශක්‍ර දේවේන්ද්‍රයාට දින ගණන්, මාස ගණන්, සති ගණන්, අවුරුදු ගණනකට පස්සේ තමයි දෙවි කෙනෙක් අලුතෙන් දකින්න ලැබෙන්නේ. එතකොට පැරණි දෙවිවරු කියනවා අලුතෙන් ඉපදුන සංදෙවිඳුට, ශක්‍ර දේවේන්ද්‍රය දැන් මේ කලාතුරකින් දෙවි කෙනෙක් දිව්‍ය ලෝකෙට ආවට ඉපදුනාට බුදුවරු ලෝකේ පහළ වෙච්ච කාලයක දවස ගානේ විමම් පිරෙනවා දිව්‍ය ලෝකේ කියලා. ඉතින් සංදෙවිඳුක අහගෙන ඉන්නවා. ඔන්න ඔය අතරතුර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. පහළ වුණාට පස්සේ මේ බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේලාට සිව්පසෙන් අප උපස්ථාන කරන අය මරණින් මත්තේ දෙවියන් අතර පිරෙනකොට සක්දෙවිඳුට පුදුම හිතුණා කියනවා. මෝදන්ති වත බෝ දේවා තාවතින් සාංස ඉන්දකා.
දෙවියන් සහිත සක්දෙවිඳු පුදුම සතුටටපත් වුණා කියනවා. හායන්ති අසුරාකාය අසුරයෝ අඩු වෙනවා පරිපූර්ණන්ති දේවාකාය දිව්‍ය ලෝකේ පිරීලා යනවා. ඇයි ඒ වෙනකොට අසුරයෝ තමයි වැඩි කියන්නේ අඳුරු බලවේග වැඩි ලෝකේ. දෙවිවරු කලාතුරකින් එන්නේ. දිව්‍ය ලෝක පිරෙනවා කියන බුදුවරු පහළ වුණ කාලෙට. බුදුවරුන්ගේ ශාසනය අහිමි වුණාට පස්සේ මේ සෑය බෝධිය විහෙර වඳින පිරිස අඩු වුණාට පස්සේ දිව්‍ය ලෝකවල දෙවිවරු උපදින්නේ නැහැ. ඉන්න දෙවිවරු විතරයි. ඒ දෙවියන්ගෙන් කෙනෙක් චුත වෙලා මනුස්ස ලෝකයට ආවොත් පුදුම බයකින් අපි අපායේ යන්න බය වගේ දෙවිවරු පුදුම බයයි චුත වෙනකොට මනුස්ස ලෝකෙ ඉපදෙයි කියලා. ඇයි ඒ කාලේ කුසල් අකුසල් මිනිසු ගණන් ගන්නෑ. පින්පව් ගණන් ගන්නෑ. අම්මා අප්පට ගරු කරන්නේ මේ අම්මා මේ අක්කා මේ නංගි කියලා ලැජ්ජ බය ගෞරවේ නැහැ. තමන්ගේ අතින් අම්මා මැරිද තාත්තා මැරිද දන්නේ නැහැ. ඒ නිසා අපි අපාය යන්න බයයි වගේ දෙවිවරු මනුස්ස ලෝකෙ ඉපදෙන්න බයයි බුදුවරු නැති කාලේ. ඇයි එච්චර පව් සිද්ධ වෙයි කියලා. ඉතින් ඒ නිසා පින්වතුනි සක්දෙවිඳු බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටිනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ බොහෝ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස පහළ වුණ තවත් කෙනෙක් නැහැ කියනවා. මේ බුදුරජාණන් වහන්සේ තරම් දහසක් ඇස් තියෙන එක මොහොතේ දහසක් කරුණු හිතන්න පුළුවන් සක්දෙවිඳුටවත් එච්චර දිවස් තියෙන මෙච්චර යහපත පිණිස පහළ වෙච්ච කෙනෙක් හොයන්න බෑ කියනවා. පින්වතුනි ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණේ උන්වහන්සේ ඒ තමන්ට ලැබිච්ච සම්පත්තිය අත්හැරපු නිසා. මේ මිනිසුන්ට මෙච්චර යහපතක් මෙච්චර සම්පත්තියක් ලැබුණේ එක්කෙනෙක් තමන්ගේ සම්පත්තිය අත්හැරපු නිසා. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගා 3ක් තිබ්බා. එකක් සීතල කාලෙට, එකක් රස්නේ කාලෙට, එකක් වැස්ස කාලෙට. සුකුමාලෝ අහම් භික්කවේ පරම සුකුමාලෝ. එච්චර සුපෝකභෝගී ජීවිත ගත කරපු කෙනෙක් නැති තරම්. සිදුවක් කුමාරයා තරම්. රම් මිරි වැඩි පයට දාලා ඒ වගේම මේ මහ බෝධිසත්වයන් වහන්සේ ඒ ජම්බුද්දීපේ තියෙන වටිනාම සලු තමයි පෙරෙව්වේ. සැතපෙන ඇඳට වියන් ගහලා තියෙනවා. ඇවිදිනකොට මුතු කුඩ අල්ලනවා. මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් ඇහැට පේන්නේ නැහැ. ලෙඩ්ඩු පේන්නේ නැහැ. වයසට ගිහිල්ලා බැරි වෙච්ච මිනිස්සු ඇස් වලින් දැකලා නැහැ. දුක කියන එක ඇහෙන් දැකලා නැහැ. අපිට තියෙන්නේ අපි සැප කියන එක දැකලා නැහැ. සමහර රටවල් වලට යද්දී සහ සමහර සැප සම්පත් විඳින පවුල් වලට අපි යද්දී අපිට අපේ ගම් ගැන හිතෙනවා. අපේ ගම් වල මිනිස්සු සැප කියන එක දන්නේ නැහැ කියලා. ඒ වගේ සිදුවක් කුමාරයා දුක කියන එක දන්නේ නැහැ. ඊට පස්සේ ඒ මාලිගා තුනේ මුළු ජම්බුද්දීපෙම ලස්සන ගෑනු ළමයි අවුරුදු 16 17 18 19 20 ඔයගේ තරුණ ගෑනු ළමයි ලස්සනම ගෑනු ළමයි පංච කල්යාණ තියෙන ගෑනු ළමයි කේස කලාපය බිමට කඩා හැලෙන මේ පොළොවේ මට්ටමින් අඟල් 4ක් විතර උඩට මේ කෙස් ටික මෙහෙම මුහුදු රැල්ල වගේ නැමෙනවා. එහෙම කඩා හැලෙනවා කොණ්ඩේ පැටලෙන්නේ නැහැ පංච කල්යාණ තියෙන කෙනාගේ. වයසට යනවා පේන්නේ නැහැ. අවුරුදු 100ක් වුණත් අවුරුදු 30ක වගේ පෙනුම තියෙන. දත් ටික සුදුම සුදු පාටයි දත් වැටෙන්නේ නැහැ. පංච කල්යාණ තියෙන කෙනාගේ. හැම ගොඩාක් තරුණයි. ඇස් දිගයි ලස්සනයි. ඒ වගේ පංච කල්යාණ තියෙන ගෑනු ළමයි 40000ක් අර මාලිගා තුනේ ඉන්නවා. ඒ සියලුම ගෑනු ළමයි සිදුහත් කුමාරයා වෙනුවෙන් තියෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි වැස්ස කාලෙට මං උඩුමහන් තලයට ගියාට පස්සේ මේ මාලිගාවේ වැහි කාලේ ඉවර වෙනකල් යටටට්ටුවට එන්නේ නැහැ. ඒ මාලිගාවේ එක පිරිමියෙක් නැහැ. ඔක්කොම ගෑනු ළමයි විතරමයි ඉන්නේ. ඊට පස්සේ පින්වත් මහණෙනි
ඒ වැඩ කරන අයට පවා මාලිගාවේ ඇල්හාලේ රජවරු කන බත් වලට රස මසවලු තමයි ඔක්කොටම හම්බ වෙන්නේ. නිරස කෑම වැඩකාරයෙකුටවත් දෙන්නේ නැහැ. ඊළඟට මේ ලෝකේ ඊතරම් ආදරේ සෙනෙහස දෙන්න කෙනෙක් නැහැ යසෝදරා තරම්. යසෝදරා මුළු ජීවිත කාලේ එක බැල්මකින්වත් සිදුවක් කුමාරයාගේ හිත රිද්දලා නැහැ. එක වචනයකින්වත් හිත රිද්දලා නැහැ. ඒකට පිරිමියෙකුට ඒක හිතට දැනෙනවා ඇති බැල්මකින්වත් වචනයකින්වත් හැසිරීමකින්වත් ක්‍රියාවකින්වත් හිතක් රිද්දලා නැති ස්ත්‍රිය කොයි වාගේ කෙනෙක්ද කියලා. ඒක හීනකින් හිතන්නවත් බෑ පිරිමියෙකුට. කාට වුණත් කාගේ හිත රිදෙනවා. ඊට පස්සේ ඈ යසෝදරා පංච කල්යාණයෙන් යුක්තයි. ඒ යසෝදරාගේ ශරීරයෙන් සුවඳ හමනවා. සපු මල් සුවඳ ඒක කෙනෙකුට හරියට කියන්න බෑ. මේ කෙනෙකුට හිතුනොත් මේක සඳුන් සුවඳ කියලා ඒක එයාට ඒ යසෝදරාව ළඟින් එන සුවඳ සඳුන් සුවඳ වගේ දැනෙනවා. කෙනෙකුට හිතුනොත් ඒක සපු මල් සුවඳ වගේ කියලා සපු මල් සුවඳ වගේ දැනෙනවා. ඒක නිල් මහනෙල් මල් සුවඳ වගේ කියලා හිතෙනකොට එහෙම යසෝදරාගේ ශරීරයෙන් සුවඳ හමනවා. එතකොට සුවඳ හමන ශරීරයක් කොයි වගේද කියලා මේ ඉන්න එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඔයාලට හීනකින් හිතන්නවත් බෑ සුවඳ එන ඇඟක් කොයි වගේද කියලා. අපේ ඇඟවල් ගැන බලා ගන්න තිබ්බ වතුර කියන එක ලෝකේ නැත්තම්. අපේ ඇඟේ ඇත්ත తත්වේ බලන්න තිබ්බ වතුර කියන එක ලෝකේ නැත්තම්. පින්වතුනේ ඒ යසෝදරාවගේ මුවින් සුවඳ හමනවා. අව මෙතන ඉන්නවා නම් යම්කිසි කෙනෙක් අවුරුදු 20ක් අවුරුදු 20ක් දත් මැදලා එක දවසක් දත් නොමැද හිටියොත් හවස් වෙනකොට බලන්න. අවුරුදු 30ක් දත් මැදලා අවුරුදු 50ක් දත් මැදලා එක මුරයක් නොවැඳ හිටියොත් කටෙන් එන දුර්ගන්ධය දෙස බලන්න. එතකොට කටක් සුවඳයි කියන එක අපි හීනකින්වත් අපිට තේරෙන්නේ නැහැ කොහොමද කටේ සුවඳ කියන එක. එහෙම සුගන්ධවත් ශරීරයක් යසෝදරාට තිබ්බා. පරිසරයේ රස්නේ වෙනකොට යසෝදරාගේ ඇඟ සිසිල් වෙනවා. පරිසරයේ සිසිල් වෙනකොට යසෝදරාගේ ඇඟ උණුසුම් වෙනවා. හැම වෙලාවෙම ස්වාමියාට ප්‍රියමනාප විදිහටමයි යසෝදරාගේ ශරීරය තියෙන්නේ. හීනකින්වත් යසෝදරා වෙන පිරිමියෙක් ඒ හිතේ කවදාවත් නැහැ. එහෙම ආදරයක් සිදුහක් කුමාරයාට ලැබෙනවා. අම්මා තාත්තා පණ වගේ ආදරේ. ආය වෙන ලෝකයක් නැහැ. සිංගිති රහල් කුමරු ඉපදුණා. මං අහන්නේ උච්චර සැප සම්පත් තිබිලා දාලා යන්නේ කවුද? කිවිසුමක තරම් ලෙඩක් නැහැ. දාලා යන්නේ කවුද? කාට බයේද? මොනවෙන් අඩුවක් වෙලාද? කොහොමද දාලා ගියේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එච්චර සැප සම්පත් තියෙද්දී ඒ සියලු සැප සම්පත් කෙරෙහි තියෙන ඇල්ම මගේ හිතෙන් නැති උනේ කාරණා තුනක් නිසා. මා උයන් කෙලියට යද්දී මම දැක්කා මහල්ලෙක්. ඇත්තටම එදා දෙවි කෙනෙක් තමයි මහල්ලෙක් විදිහට වෙස්මාරු කරගෙන ආවේ. ඒක මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙනවා. ඒ සතර පෙර නිමිති පෙන්වන්නේ දෙවිවරු කියලා. ඒ සතර පෙර නිමිති දකිනකොට දෙවි කෙනෙක් තමයි චන්න ඇමතිතුමා. ඔන්න සම්දේ මොකද දෙවි කෙනෙක් තමයි චන්න ඇමතිගේ කටින් කතා කරන්නේ. ඒ කියන්නේ මහල්ල අහනවා මහල්ලෙක් දැක්ක ගම කොහොමද මේ දැන් මේ බණ කතාව මම කියන්න හදන්නේ බුද්ධ චරිතය කියන්න නෙවෙයි. මම කියන්න හදන්නේ මෙන්න මෙහෙම එකක්. මම අද බණට කියන්නේ එක දෙයක්. මොකක්ද දන්නවද? අපි කොච්චර බණ ඇහුවත් කොච්චර මේ මිනිස්සු සුදු ඇඳගෙන හිටියා මොන පින්කම් කළත් O level A level උපාධි රස්සා කොච්චර ගත්තත්
හොඳ ගෙවල් හැදුවත් රට රාජ්‍යවල ඇවිද්දත් වාහන තිබ්බත් සල්ලි තිබ්බත් මොනවා තිබ්බත් ඇත්ත කතා කළොත් පන්සිල් පද 5 රකින්න බෑ. ඔන්න ඕක තමයි ඇත්ත. අපි මහා ලොකුවට කතා කළාට පන්සිල් පද 5 රකින්න බෑ. මේ පාර අපේ හාමුදුරුවෝ ගත්ත මේ තීරණේ ටිකක් හරිම නුවණක්කාරයි. පෙරහැරක් බලලා පන්සිල් රකින්න කෙනෙක් බිහි වෙන්නේ නැහැ. හැබැයි මේ බණ මාලාවෙන් එක්කෙනෙක් හරි පන්සිල් රකින්න කෙනෙක් හැදෙයි. පෙරහැරකින් එක හැදෙන්නේ නැහැ. ඒ නිසා නුවණක්කාරයි. මේ පාර ගත්ත තීරණේ අපේ මොන සමුදායක සභා කුලගණ සමිති හැම තැනකම තියෙනවනේ. පන්සිල් පද 5 රකින්න බෑ. අවස්ථාව ලැබුණක මම පචරයක් දිගහැරලා දානවා. පච කියනවා ෆුල් ටැංක්. කිසි ගාලා විදිනවා. ඇත්තක් කියනකොට ඇඟපත හිර වෙනවා. මූණටම අහන්න ඔයා මෙහෙම කිව්ව නේද කියලා. ඇඟ හිර වෙන හැටි බලන්නකො. එතන උත්තරේ දී ගන්න බැරුව. පචේ කියන එක නිකන් එනවා. බොරුව නිකන් එනවා. ඇඟටවත් දැනෙන්නේ නැතුව එනවා. ඇත්තක් අහන්නකො බලන්න. ඔයා මේක කළාද නැද්ද? දැන් අවුල් යන වැඩක් කරලා මූණට මහන ඔබ මේක කළාද නැද්ද? ඇඟ හිර වෙලා තොල් වේලිලා කෙල වේලෙනවනේ කටේ. ඔය කියන්නේ කටේ කෙල හිඳුණා කියලා. ඇත්ත කියන එක පින්වතුනි කටෙන් එළියට එන්න තියෙන අමාරුව බලන්නකෝ. එතකොට පිළිගන්න ඕන පොදුවේ පන්සිල් රකින්න එක අමාරුයි කියලා. ඇත්ත පිළිගන්න ඕන. ඒකවත් පිළිගන්න හිතෙන් මේක අමාරු එකක් කියලා. එතකොට රාගය දුරු කරන එක කොහොමදත් අමාරුයි. ද්වේෂය දුරු කරන එක කොහොමදත් අමාරුයි. මෝහය දුරු කරගන්න එක කොහොමදත් අමාරුයි. ඇත්ත කතාවනේ ඔය. මං අද මේ ඖෂධයක් දෙන්න හදන්නේ. මේකෙන්වත් පුළුවන්ද කියලා බලපල්ලා කියලා. එක්කෙනෙකුට හරි අපි ලොකුවට කතා කළාට හැම පොයකටම සිල් ගන්නවා. හොඳයි ඒක පිනක්. නමුත් ගෙවල් වල රණ්ඩු වල අඩුවක් තියනවද කියලා බලන්නකෝ. බණ අහනවා ඒක හොඳයි. රණ්ඩු වල අඩුවක් තියනවද කියලා බලන්නකෝ. එකාට එක රුස්සන්නේ නැහනේ. සකල ලෝක සත්වයාට මෛත්‍රිය වඩන්න ඕනේ. ගෙදර පස් දෙනා මූණ බලාගෙන hina වෙලා හිටපල්ලක බලන්න. මේ මං කියනවා සැර වෙඩි දන්නේ නැහැ. එහෙම වරදෝ හිතන්න එපා. ඇත්ත කතාව. ගෙදර තමන් වැදු අම්මව රුස්සන්නේ නැතුව යනවා. ජාතක කරපු තාත්තව රුස්සන්නේ නැතුව යනවා. කණ්ඩ බොන්න ගෙනලා දීලා ආරක්ෂාව දෙන මිනිහව රුස්සන්නේ නැතුව යනවා. තමාට වහලියක් වගේ උයලා පියලා කන්න බොන්න දීලා තමන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරන ගෑණි පෙන්වන්න බැරුව යනවා. මිනිහට අමතක වෙනවා. රෙදි ටික හොදන්න පඩියට ගත්තනම් කීයක් ගෙවන්න ඕනේද? තුන් වේල උයන්ට පඩියට ගත්තනම් කීයක් ගෙවන්න ඕනේද? ළමයි බලා ගන්න පඩියට ගත්තනම් කීයක් ගෙවන්න ඕනේද? ගේ අතුපාතු ගන්න පඩියට ගත්තනම් කීයක් ගෙවන්න ඕනේද? සමහර මිනිස්සෙක් ගෑණියෙක් ළඟට යන්නේ සල්ලි ගෙවලා කොයි හරි මඩමකට නම් ඒකට කීයක් ගෙවන්න ඕනද? ඔය ටික ඔක්කොම තමන්ගේ ගෙදර බිරිඳ කරද්දී ඒ ඩිංග වැරදෙන්න බෑ මිනිහා ගෑණියෙක්ගේ ඇඟට කඩාපයින්. ඇත්ත කතාවනේ ඔක. බිරිඳගෙන් තමන්ට වෙන සේවය හිතන්න බෑ. ඔකත් එහෙම අනිත් පැත්ත. ස්වාමියෙක් පිරිමියෙක් ඉන්න එක පඹේක් හරි මිනිහෙක් කියලා ඉන්නවනම් ඒක ගෑනු කෙනාට තියෙන වස්ත්‍රයක්. පිරිමියාට කියන්නේ බිරිඳගේ වස්ත්‍රය කියලා. ඒතර පිරිමියා නෑ කියන්නේ ගෑණියකට වස්ත්‍රයක් නෑ කියලා. එතකොට ඒ ගෑණියට කොහොමදත් ආරක්ෂාවක් නෑ. පඹේක් හරි මිනිහෙක් කියලා ඉන්නවනේ තේරුණා හෝ නැතුණා හෝ. ඉතින් ඒ මිනිසයාට බිරිඳක් විදියට ගෞරව කිරීම. ඊවව ගෙවල් වල ඉතින් කොච්චර බණ ඇහුවත් ওই ටික නෑනේ. ඒ නිසා මේ බණෙන් කියන්න හදන්නේ ඔච්චර සැප සම්පත් ගොඩක් සිදුහක් කුමාරයා අතෑරියා නම්
සිතිවිලි තුනකින්. අපිට ඉච්ඡර අත්හරින්න බැරි වුණත් අඩුම තරමේ පන්සිල් පද පහවත් රැක ගන්න පුළුවන් වෙයි. ඒක අපිත් හිතුවොත්. ඒ කියන්නේ මහා යුද්ධයක් ජයගත්ත අසිපතක් හම්බ වෙනවා අපිට. අපිට යුද්ධ කරගන්න බැරි වුණත් කිහිල් කොලයක් කපා ගන්න එකෙන් බෙල්ල කපා ගන්න නැතුව අන්න ඒ වගේ මහා යුද්ධයක් ජය ගන්න මහා අසිපතක් ඒ සිතිවිලි තුන. එතකොට හැම දෙයක්ම අත්හරින්න පුළුවන්. එතකොට සිද්ධාර්ථ කුමාරේ සියල්ල අත්හැරියා. සියල්ල අත්හැරපු නිසා තමයි අද ලෝකෙටම මෙච්චර යහපත. බණ කියන මට පවා යහපත. දැන් මෙහෙම හිතන්නකෝ පෞල් ජීවිතේ නිරස වෙච්ච පිරිමි කෙනෙක් මෙතන ඉන්නවා කියන්නකෝ තිත්තම වෙලා. ඔය තිත්ත වෙච්ච නීරස වෙච්ච ඒ ගිහි ජීවිතේ මට නොලැබුණේ මම පැවිදි වුණ නිසා. මම පැවිදි වුණේ බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා. ඔබ විඳින දුකෙන්ම හිතන්න බුදුරජාණන් වහන්සේ මට කොච්චර යහපතක් කළා තියෙනවද කියලා. දරුවෝ නිසා විඳවන අම්මා කෙනෙක් මෙතන ඉන්නවා කියලා හිතන්නකෝ. තාත්තා කෙනෙක්. ඒතර මට දරුවෝ නැත්තේ මම පැවිදි වෙච්ච නිසා. මම පැවිදි වුණේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච නිසා. ඔබ මන් දිහා බලලා හිතන්න බුදුරජාණන් වහන්සේ මට කොච්චර පිහිට වෙලාද කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ඒ සියල්ල අත්හැරපු නිසායි මේ යහපත අපිට. පින්වත් මහණෙනි, මහල්ලෙක් මා දුටුවා. හොඳටම බැරි ගහිච්ච වේවුලමින් යන සී කල්පනාව අඩු දත් වැටිලා කිස් පැහිලා හැම රැලි වැටිලා තල ලප කැලල් ඇවිල්ලා වේවුල යන චන්නගෙන් අහනවා චන්න කවුද අර කවදාවත් දැකලා නැහනේ. අවුරුදු 29ක් දැකලා නැහැ. ස්වාමී අර දිව්‍ය තමයි චන්න ගැංගෙන් කතා කරන්නේ. ඔය කෙනාට කියන්නේ මහල්ලා. මරණේ පෙනිපෙනි ජීවිතේ අවසන් කර ඉන්නේ. දිරලා චන්න අපිත් වයසට යනවාද? උපන් සත්වයා වයසට යනවා. වයසට යන්නේ ඉපදුන නිසා නම් ඒ ඉපදීමට නින්දා වේවා කියලා වයසට යෑම ගැනම කල්පනා කළා කියලා. මම වයසට යනවනේ කියලා. මම බැරි ගහනවනේ කියලා. අතපය වේවුලාගෙන ඉන්න ජීවිතයක් අපිට ලැබෙනවනේ කියලා කල්පනා කළා. කල්පනා කරනකොට මහණෙනි මගේ හිතේ තිබ්බ තරුණ මදේ ප්‍රහාණය වුණා කියලා. තරුණ මදේ නැති වුණා. දැන් දුවේ පුතේ මෙතන ඉන්න ආච්චිලා දිහා ඔය මෙතන ඉන්න අය ගැන පැත්තක තියමු. ඔයාලගේ ගමේ ගොඩෝම වයසක ආච්චි කෙනෙක් ඔයා හිතට ගන්න. හිතට ගන්න විතරක් නෙවෙයි අද ඉඳලා බලන්න ඕන. හොඳට ආච්චිලා දිහා බලන්න. කේස් හොඳටම පැහිලා අමාරුවෙන් ඉඳගන්නේ අමාරුවෙන් යන්නේ අමාරුවෙන් උලනවා. හොඳටම අමාරුයි හොඳට. ඇඟ මස් කෑලි එල්ලිලා ඇඟේ හැඩයක් නැහැ මූණේ හැඩයක් නැහැ මොහොතයි සමහරවිට සමහර අය කෙට්ටුයි ඇඟ වකුටු වෙලා අතපය ඇඹරිලා එහෙම ඉන්න ආච්චි කෙනෙක් ඔයාලා ගමේ හිතන්නකෝ. දැන් ඔයාට වයස අවුරුදු 16යි කියන්නකෝ දුවේ. අවුරුදු 20යි කියන්නකෝ. ඔය ආච්චිගේ අවුරුදු 16 20 ෆොටෝ එකක් ගත්තොත් ඔයාගේ ෆොටෝ එකට වැඩිය ලස්සනයි. හොඳටත් වයසට ගියාට පස්සේ අර විදියට වුණා. එහෙනම් ඔයා වයසට ගියාට පස්සේ ඔයාටත් ওই ටිකම වෙනවා. ගමේ ආච්චිලා කියන්නේ ගමේ දූවරුන්ගේ අනාගතයේ සිතුවම. ගමේ සීයලා කියන්නේ මේ ඉන්න තරුණ පුතාලගේ අනාගතයේ සිතුවම. ওই ෆෝන් වල ඇප් එකක් තියෙනවා මේ නිකන් තාක්ෂණයෙන් හදපු එකක්. තරුණ ෆොටෝ එකක් දාලා අවුරුදු 80 විතර වෙනකොට මොකද්ද වෙන්නේ කියලා ඒ ෆොටෝ එකෙන් ගන්න පුළුවන්.
ඒකත් තාක්ෂණයෙන් ලස්සන කරලා පාට කරලා දෙන්නේ 100 කෙනෙක්. ඒ වුණාට ඒකවත් සමහරවිට අපි බලන්න කැතයි. මම කොරියාවේ ගිය වෙලාවේ මම ඇප් එකේ ඉස්සෙල්ලාම දැක්කේ මීට අවුරුදු ගානකට කලින් මමත් කොරියාවේ ගිය වෙලාවක. මම මේ මගේ ෆොටෝ එක දිහා මම දෙපාරක් බැලුවේ නැහැ. කැත විතරක්. එදාට මගේ රූපෙට මමවත් කැමති නැහැ. හැබැයි මූණ දෙන්න වෙනවා. ඕක බලලා හිතන්න ඕනේ මේකයි. ඒ වගේ බැරි ගහනකොට උඹලගේ තරුණ කාලේ මතක් වෙනවා. ඒ නිසා නාඩගම් අඩු කරන්න කියලා. නැටිල්ල අඩු කරන්න කියලායි කියන්නේ. තරුණ කාලේ නැටිල්ල හොඳටම නටලා බැරි ගහනකොට සුදු රෙද්දෙන් මේක වහන්න බෑ. දැන් බණ අහන වෙලාවේ මමත් වයසට යන න්යාකි කෙනෙක් වෙනවා කෙනෙක් ඔළුවේ තියාගෙන වැඩ කරන්න. ඕකයි කියන්න ඕනේ. ඒකට ලොකු දෙයක් කරන්න ඕනේ. පන්සිල් පද පහරක්කම ඇති. ওই වයසට ගිහිල්ලා පුටුවේ ඉන්නකොට මට යම් දවසක මේක තේරුණාද? එදා ඉඳලා දුවේ මොනුබුරු මිනිබිරියන්ට කියනවා දෝනේ මේ ආච්චි පන්සිල් කඩලා නැහැ. අපේ කන් වලට ඇහෙන්නෙම නැති එකන්නේ. ඇහෙන්නෙම නැති එකන්නේ මේ පන්සිල් කැඩුවේ නැහැ කියන එක. ඔයාලගේ අනාගතේ දූ දරුවන්ට මුණුබුරු මිනිබිරියන්ට ඇහෙන සුන්දර දායාදයක් වටිනා මැණිකක් ඔයාලා දැම්ම හදාගන්න පන්සිල් පද පාරක් කෙනෙක්. පින්වත් මහණෙනි මා උයන්කලියට යද්දී දුටුවා ලෙඩ විච්ච කෙනෙක්. ඒ ලෙඩ විච්ච කෙනා දකින්නකොටම මං ඇහුවා චන්නගෙන් චන්න කවුද? ස්වාමී ඒ ලෙඩ වෙච්ච කෙනෙක්. ඔකට තමයි ලෙඩවීම කියන්නේ. ඉපදුන නිසා නම් ලෙඩ වෙන්නේ. ඒ ඉපදීමට නින්දා වේවා කියලා. මා බෝධිසත්ව ඉපදීමට නින්දා කළා. ලෙඩවීම ගැන කල්පනා කළා. දූල පුතල්ලට මම මෙහෙම එකක් කියනවා. අනිවාර්යයෙන්ම මේක අද ඔලුවට ගන්න. මහා මිනිසුනම් මට තේරෙන්නේ නැහැ මොකද්ද මේක කියලා. දූල පුතාලා අනිවාර්යෙන් යන්න දවසක පිළිකාරෝහලකට. අනිවාර්යෙන් යන්න. ඔළුවට දාගන්න ලෙඩ වෙනවා කියන එක. ලෙඩවීම කියන එක ගන්න ඔළුවට. ඊළඟට තව එකක් කරන්න. දැන් මේවා ගම්නේ. තවම මේවා කොළඹ විදියට මේක නැති නාස්ති උන්නේ ගම්. මමත් ගම්වල හිටියේ ඊළඟට මං අවුරුදු ගාණක් බලංගොඩ හිටියා. බලංගොඩ අසපුයි. ඒ නිසා මම මේ පැති ගැන පොඩ්ඩක් දන්නවා. ඒකෙන් හිටපු ගමන් ගියේ වෙයිද ඔය සැරට. එතකොට ගම්වල තියෙනවා ලෙඩ බලන්න යනවා කියලා එක. කවුරු හරි අසනීප වුණාම ඕකට අම්මලා තාත්තලා විතරක් නොයවා දුවේ පුතේ ඔයාලත් යන්න ලෙඩ බලන්න. ලෙඩ ළඟින් එන බෙහෙත් සැර ලෙඩ ළඟින් එන සමහර වෙලාවට ගන්ධසාර එනවා. ලෙඩත් එක්ක අත්දකින්න. නැගිට ගන්න බැරුව ඊළඟට තව ඉන්නවා ගම්වල වයසට ගිහිල්ලා පණ ඇදීම කියලා එකක් තියෙනවා. මැරෙන්න කිට්ටු වෙලා ආච්චිලා සියලා පණ අදිනවා. සමහර අය පණ අදිනවා දවස් ගණන්. ඒ කියන්නේ හයියෙන් උසුම ගන්නවා. එහෙම නැත්නම් හයියෙන් උසුම එළියට එවන හොරෝස් ගහලා මයින්හම වගේ. ඊට පස්සේ ඊළඟ උසුම ගන්න ගොඩක් වෙලා යනවා. පණ අදිනවා කියලා කියන්නේ. එතකොට මේ හොකු හකු ඊළඟට මේ පපුව එහෙම ඇතුට්ට යනවා. හොඳට බලන්න. පණ අදින හැටි බලන්න. ලෙඩවීම කකුල් කැපෙන හැටි සීනි අමාරුව වැඩි වෙලා අතපය අමාරුව. දැන් ඉන්න මේ ඉලන්දාරි කොල්ල කෙල්ල දන ගහලා සමහරට වඳින්නේ නැහැ. පසඟ පිටවල වඳින්නේ නැහැ. ඔයාලටම කාලයක් එනවා. අනේ මේ සංසාරේ දුකයි මේකෙන් එතර වෙන්න ඕන මාත් නිවන් දකින්න ඕන කියලා උඹලට හිතෙන දවසට කොන්ද පාත් කරගන්න බෑ. එදාට ඉඳ ගන්න ඕන පුටුවක.
හාමුදුරනේ මට නම් මේ පාත් වෙන්න අමාරුයි. ඔයාලගේ කටින්ම කියනවා. පුළුවන් කාලේ පසඟ පිටුවලවත් වැන්දේ නැහැ. ඇයි ඒක මට බැරි ගහන්න කාලයක් එනවා කියලා ඔළුවේ නැහැ. ඔළුවේ නැහැ. ඒ නිසා ලෙඩ්ඩු දිහා හොඳට බලන්න ඕන අද. අද ඉඳලා ඇස් හැරලා බලපල්ලා දුවේ පුතේ. ලෙඩ්ඩු දිහා. අනිවාර්යෙන් පිළිකාරෝහලට යන්න ඕන. ළමාරෝහලට යන්න ඕන. ඉස්පිරිතාලේ ගියාම පොඩ්ඩක් අර පුටුවේ වාඩි වෙලා ඉන්න අතරේ පොඩ්ඩක් එහෙට මෙහෙට යන්න පුළුවන් රවුමක් ගහලා එන්න ওই වාට්ටු වල. යන්න පුළුවන් කමක් තියෙනවා නම්. ලෙඩවීම බෙහෙත් සැර බලන්න. ඉස්පිරිතාලේ ඇඳේ වැතිරිලා ඉන්න හැටි බලන්න. දුක කියන එක බලන්න. ෆෝන් එකෙන් මොක පේන්නේ? ඇස් ටිකක් ෆෝන් එකෙන් මෑත් කරන ලෝකෙ දිහා බලපල්ලා දරුවනි. ඒ නිසා ඔය වගේ ලෙඩ වෙලා බැරි ගහිලා කිඳිරි ගගා ඉන්නකොට පුළුවන් කාලේ නටලා තියෙන්නේ නාඩ ගන්න. පුළුවන් තරම් අනුන්ට ඉරිසියා කරපේවා නම් තියෙන්නේ උඹලා ඊට පිච්චෙනවා. සමහරට ඇඟේ ඌස්නේ ලෙඩේ නිසා නෙවෙයි. තමන් කරගත්තු පව්වල ඌස්නේ ඇඟ දනවා. කොච්චර සීතල වතුර බිව්වත් කොච්චර නෑවත් කොච්චර ෆෑන් එක දැම්මත් සීතල වෙන්නේ ඇඟ. ඇඟ සීතල වෙන්නේ. පව්වල සැරක් කියලා එකක් තියෙනවා. ওই මැද පෙරදිග රටක ඉඳලා මේ බනහල පස්සේ රට එපා වෙලා ඇවිල්ලා එක තරුණ අවුරුදු 30 ගානක විතර වගේ ඊලන්දාරියෙක් මාත් එක්ක ඇවිල්ලා කතා කළා. මං කොළඹ ඉන්න කාලේ කතා කරනකොටත් දාඩිය දානවා. මං ඇහුවා මොකද මේ කියලා. හඳුරන්නේ මගේ අතින් ගොඩාක් පව් වුණා මට දැන් තේරෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මොකද්ද කියලා ඇහුවා. අපි රටවල ඉන්නකොට ගොඩක් ගැහැණු අය හම්බ වෙනවා. තාත්තලා නැතුව බඩට දරුවෝ ආපු අය. ඒකට හොරෙන් ඒ අය ගෆ්සා කරනවා. එතකොට ඒ ඇඟේ ඇතුලේ කලලේ දිය වෙන්න බෙහෙත් පෙත්ත දාලා ඒක සක්‍රිය කරන්න උණු වතුර බෝතලයකට දාලා බඩ තලනවලු. ඒ වගේ දරුවෝ 30 ගානක්ද කොහෙද මරලා. දැන් පව මතක් වෙනකොට දාඩිය දන මට කියනවා හාන්දුරනේ මං ඉන්න කාමරේ AC දෙකක් තියෙනවා කිව්වා. ඒත් ඇඳුම් ඔක්කොම තෙත් වෙනවා කිව්වා දාඩියට. පාපේ සැර. වතුරෙන් ඊතල කරන්න බෑ. ඒ නිසා මතක තියාගන්න මේවා කවදා හරි එනවා අපිට. දැන්වත් පන්සිල් පද පහවත් රැක ගන්න ලොකු දෙයක් නෙවෙයි. සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාමසේවනේ. කසාද බඳිනකල් ওই ගුබ්බැයන් වල රින්ගන්නේ. බැන්දට පස්සේ තමන්ගේ නෝනා, තමන්ගේ මහත්තයා හැර වෙන පවුල් කෑම් නැහැ. ඔක තමයි වැරදි කාමසේවනින් වැළකීම. කවදා ඉඳලා අද ඉඳලා. පරණ ඒවා දාලා නැහැ. පරණ කතා නෙවෙයි කියන්නේ අද ඉඳලා. බොරු කියන්නේ සුරාපානය නොකිරීම. පහයි. අර ගින්දරෙන් නිදහස් වෙන්න. මොකද ඒ ගින්දරෙන් ඊළඟට වැටෙන්නේ කබලෙන් ලිපට නෙවෙයි කබලෙන් ලෝදියට. ඊළඟට කබලෙන් ලෝදියට. මහණෙනි ලෙඩවීම දැන් මේ ලෝකේ යම් තාක් ලෙඩ තියෙනවාද ඒ සියලු ලෙඩ හැදෙන්නේ ඇඟකටනේ. ඒ ඇඟක් අපිටත් තියෙනවානේ. චර්ම රෝග, හොරි දද වන කුෂ්ඨ සමහර අයට හැදෙන එක එක රෝග කොච්චරනම් ලෙඩ වෙනවද? ගෙඩි, පිළිකා. ඉතින් කවුරුද අත උස්සලා කියන්නකෝ මට නම් කිසිම දවසක පිළිකාවක් හැදෙන්නේ නැහැ කියලා අත උස්සලා සහතික කරලා කියන්න ඕන හේතුත් එක්ක. මට නම් කියන්න බෑ. අපි කොයි විදිහට එළිනෙන්දට වැටෙයිද කියලා. පින්වත් මහල්නි ලෙඩවීම කියන එක මා කල්පනා කරද්දී ආරෝග්‍ය මදය කියන එක ප්‍රහාණය වුණා කියනවා. අර ලෙඩ වෙන්නේ නැහැ වගේ ඉන්නේ මිනිස්සු. ලෙඩ වෙන්නේ නැහැ වගේ නිසා තමයි ලෙඩු දිහා ඇස්සරලා බලන්නේ නැත්තේ. ඒක උන්ට අපිට නෙවෙයි.
ඒකනේ අහක බලන්න යන්නේ. ඒ නිසා ලෙඩුන්ට උපස්ථාන කරන්නේ. ඊට පස්සේ පින්වත් මහණෙනි මා දුටුවා මරණයක්. ඊට පස්සේ චන්නගෙන් ඇහුවා මරණය ගැන. ওই තමයි කිව්වා මිනිස්සෙක්ගේ අවසාන අවස්ථාව. මමත් මැරෙනවා දෙවුවා. ස්වාමී අපි කවුරුත් මැරෙනවා. මැරුණට පස්සේ දෙමව්පියන්ට දරුවන්ට දෙමව්පියෝ දකින්න වෙන්නේ නැහැ. ප්‍රියමනාපයට ප්‍රියමනාපය දකින්න වෙන්නේ නැහැ. ඇත්තටම ඔබ මැරුණොත් මේ කිසි කෙනෙක් ඔබට දකින්න බෑ. මරණය කියන්නේ කාර්ය කුරිරුයි. කුරිරු මරණය ගැන දැක්කේ නැද්ද අර මේ වාහනේ පෙරලිච්ච ග්‍රම්බොඩනේ? මරණය කුරිරුයි. ඒ දෙමළ අම්මයි දෙමළ තාත්තයි දරු පැටියයි ඉන්නවා. වාහනේ පෙරළුණා. මිනිහා මෙතනම මැරිලා. දැන් දෙමළ අම්මට පේනවා බස් එකට යට වෙලා මිනිහා මැරිලා එතන. අනිත් දරුවෝ තුන්දෙනා කොතනද දන්නේ නැහැ. තව දරුවෝ තුන්දෙනෙක් ඉඳලා. ඒ අම්මගේ ඇඟ උඩට වාහනේ වැටිලා කොඳු කකුල් කැඩිලා. අර මාස 6ද 9ද දරු පැටියා පපුවට තුරුළු කරගෙන ඉනෙන් උඩට පණ අරගෙන දරුවා රකින්නවා. කිකිලියක් බිත්තරයක් රකින්නවා වගේ. මෙතන මිනිහා පටාචාරාවක් නේ. දෙමළ පවුලක ඉපදුන පටාචාරාව. ඒ දරුවා කොහොම හරි මිනිස්සු ටික ගත්තා. අනේ මගේ දරුවගේ පණ බේරුණා නේ කියලා. උන්ද මැරුණා. මිනිස්සුන්ට මරණය උරුම වෙන හැටි බලන්නකෝ. මිනිස්සයා මැරිලා අනිත් දරුවෝ කොහෙද දන්නේ? එක දරුවෙක් යාන්තම් බේරාගත්තා. තමන් මැරෙනවා. දැන් ඔය වාගේ මරණයකදී මොනව හිතන්න ඇතිද? ඔය අම්මට හිත මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට ගෙනියන්න පුළුවන් මට්ටමකට ඒ අම්මා කොහොමද හිතන්නේ නැත්තේ? අපිට තේරෙන්නේ නැහැ. කාටද කියන්න පුළුවන්? එවැනි ඉරණමක් මාහට ළඟා වෙන්නේ නැහැ කියලා. අපි කුණු කානුවක මැරෙනවද? පල්ලමක ඔය වගේ ඇඹරිලා තැලිලා පොඩි වෙලා මැරෙනවද? කවුද දන්නේ? ඊරත් බස් එකක් පෙරලලා. මම දැන් එනකොට ප්‍රවෘත්ති අහගෙන ආවා. ඊට පස්සේ ඔන්න මොහොතේ නාන්න ගිහලා දෙතුන් දෙනෙක් එතන ගහගෙන ගිහිල්ලා. දෙදුරු ඔය කොල්ලෝ ටිකක් නාන්න ගිහලා හලාවත ඒකෙන් ගහගෙන ගිහිල්ලා. මිනිස්සු මැරෙන හැටි බලන්නකෝ. ඉතින් අපි කොහොම මැරෙයිද? අපි හිතාගෙන සුනාමිය කාලේ ආයේ එහෙම එකක් එන්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්? මැරුණ මිනි ලෙඩා බලන්නවත් ගෙදර ආයෙත් යන්න බෑ. මැරුණ ගමන් සොපින් එක ඔතලා දාලා ගෙහින් දාන්නේ. පාංශු කුලනේ මිනි පෙට්ටිනේ. ඒ නිසා කුමට නැටුම් කෙලි කාට සිනාදා. මොකටද මේ අපේ ගෙවල් වල තියෙන මේ රණ්ඩු? මොකටද මේ මරා ගන්න හදන්නේ? කී දොහක් ජීවත් වෙන්නද? හරි දැන් මට කියන්නකෝ අවුරුදු 100කට කලින් මේ ගමෙන් ජීවත් වෙච්ච එක මිනිහෙක් මෙතන ඉන්නවද කියලා කියන්නකෝ. මෙතන ඉන්නවද මේ ගමේ මීට අවුරුදු 100කට කලින් හිටපු එක්කෙනෙක්? ඉන්නවනම් ඉන්නවා කියන්නේ නැත්නම් නැහැ කියන්නේ. ඉන්නවා මෙතන නැහැ. මතක තියාගන්න. මේ ගමේ හෙට ළමෙක් ඉපදුනත් ඒ ළමයා තව අවුරුදු 100ක් ගිය තැන නැහැ. තව අවුරුදු 100ක් ගිය තැන මේ එක මූණක්වත් නැහැ. ඔන්න ඔය ටිකට තමයි ඉරිසියාව, වෛරේ. ඔයා මට ආදරේ නැහැ. මං ගැන කිසිම තැකීමක් නැහැ. උන්නද මලාද නැහැ. අරුන් අපිට වුණියම් කරනවා. උන් අපි ඉන්නවට කැමති නැහැ. හිටපන්කෝ අපිටත් මතක තියෙනවා අපිටත් දවසක් එයිනේ. අපිටත් එයිනේ දවසක්. මේ ඔළුවේ තියාගෙන ඉන්නවා මේවා අර ඩිංගිත්තට. මැරෙනකල් කවුද අපි මේ? දුවේ පුතේ හොඳට ඔයාලා බලන්න ඇස්සරලා මරණ දිහා.
මරණයක් දිහා. ඒකට මල ගෙවල් වල අනිවාර්යෙන් යන්න. ගිහිල්ලා දැන් අපේ හිත අපි දැන් කොහොම හරි පාලනය කරගන්න එපයි. මොකද රාගය කියන එක ඇවිස්සෙනවා. ද්වේෂය ඇවිස්සෙනවා. මොහය ඇවිස්සෙනවා. හිත කැමති ඒවට. හිත පන්සි රකින්න කැමති නෑ. හිත කැමති ආස්වාදයේ විඳින්න. හිත කැමති මනිත් අය මට්ටු කරන්න. හිත කැමති තමන් කැමති දේවල් ලං කරගන්න. හිත කැමති තමන් උඩ ඉන්න අනිත් උන් පල්ලෙ ඉන්නවනම් කැමති. ඕක තමයි හිත කැමති. මල ගෙවල් වලට ගිහිල්ලා බලා ඉන්න. මම සමාජලට පාංශ කුල වලට ගියාම ඔය හාමුදුරුවෝ කතා පවත්තද්දි මිනිස්සු කතා පවත්තද්දි මම හිතෙන් මං අර මරණයට මගේ ඇඟ දානවා හිතෙන්. මම මැරිලා මේ විදියට ඉන්නවා නම්. ඒතර මම බලනවා ඔන්න ගමේ මිනිස්සු එනවා. ඇවිල්ලා අර මිනිහ දිහා ඩිංගස් සෝකාංකුලෝ බලාගෙන ඉඳලා කඳුළු සල්ලා මිනිහට වැඳලා යනවා. ඉතින් එකෙක් වෙන්නේ නැහැ. ඔය මලකෙවල් වල වඳින ඔය මැරිච්ච මිනිහට ඉද්දින් ඔච්චර වැඳුම් ලැබුණාද කියලා කියන්නකෝ. මැරුණාට පස්සේ මිනිහට. එතකොට ඒක සත්‍ය සාරවත් දෙයක්ද හිස් දෙයක්ද ඒක? හිස් දෙයක්. ඒ වැඳුමෙන් ඒ මැරිච්ච මිනිසයා ගිය ලෝකෙ වෙනස් කරන්න පුළුවන්ද? හිස්. එතකොට මේ යසට අඳන මිනිසයා ඔන්න එළියට ගිහිල්ලා එයාගේ යාළුවෙක් සෙට් වෙනවා. කතාව පටන් ගන්න මෙහෙම. බලන්නකො නේද? හිතුවේවත් නෑ නේද අපි සංසාරේ කියලා දෙන්න කතාව පටන් ගන්නවා. ඒ අතරේ විතකුත් ගහගෙන මෙන්න ඊට පස්සේ ආණ්ඩුව ගැන ඊළඟට පැය භාගයක් යනකොට ශෝකේ මොකවත් නැතුව hina වෙවි. අර ඉස්සර අර මිනිහ ළඟ මූණ කළු කරගෙන වැඳගෙන හිටපු මිනිස්සයා අන්න අතන කයිය කොල්ලොට ගෙහින් කයිය 3 wheel bike එහෙන් යනවා මෙහෙන් යනවා. ඊට පස්සේ පඳුරු ආසේ එහෙන් මෙහෙන් තැන්වල උපාසකම්මලා කුසියේ සංසාරය. ඉද්දින් එකෙක් වඩා ගත්තේ නැහැ. මැරුණාට පස්සේ 4 දිනක් කුස්සගෙන යනවා. ගලන්නකො. නිකන් තනියෙන් හිතන්න සංසාරය කියන්නේ. ඒක විග්‍රහ කරගන්න තේරෙන්නේ නැත්නම් මට තේරෙන්නේ නැහැ ඒක මොකද්ද කියලා. මම ඒකට හිතනවා සංසාරය කියලා. සංසාරේ. සංසාරේ. හිස් දේවල්. යන්න එපා ඇයි දාලා ගියේ යන්න එපා කියලා අඬනවා. හරි අර මිනිස්සු මිනි පෙට්ටිය ගෙනියන්නේ නැහැ ගෙදර. දැන් මොකද කරන්නේ? අර මිනිස්සුම කියනවා මේක ගෙනියපන්. හවුද නැද්ද? ඔව් ඔයාලට වෙන දේ. අපේම අය අපිව ගෙනියපන් කියන දවසක් එනවා. දැන් කෝල් කළානේ ඔයා කොහෙද? එන්නේ නැද්ද? ඇයි පරක්කු? මැරුණට පස්සේ එමෙ නෙවෙයි ගෙනියපන්. ඊට පස්සේ අපි කියමු වලේ දාම්මා. ඒ කියන්නේ වලේ දානවා, බොම දාන කරනවා. වල කපලා මිනි පෙට්ටිය ඇතුලේ තියලා වහන්න නැතුව ඉන්නවා. ඒතර ගෙදරයි මොකද කියන්නේ? වහපන් කිය. වෙන ජීවත් වෙලා ඉඳින් වලක වැටලා හිටියක් ගොඩ එන්න කියලායි කියන්නේ. ඒ අයම මතක තියාගන්න දවසක අපිව වහපන් කියලා කියනවා. ඒ කටින් එක කියනවාමයි. ඔය ඊට පස්සේ අපි කියමු මිනිහ පුච්චන්න ගෙනියනවා. මිනිහ පුච්චන්න ගෙනියන තැනින් පුච්චන්න නැතුව ඉන්නවා. එතකොට අර ගෙදර කට්ටිය මොකද කරන්නේ? ඉක්මනට පුච්චපන් කියලා. හවුද නැද්ද? උණු වතුර ටිකක් අතේ හැලුණත් හාසූස් ගාලා අරන් ඇල් වතුරකේ ඔබලා තියලා මොනවාරි සිග්නල් හරි ගාලා එහිම අපි දිහා බලපු මිනිස්සුම අපේ පුච්චපන් කියන දවසක්. ඔක තමයි මරණය. මොහොතින් මොහොත කුණු වෙනවා ඇඟ. මොහොතින් මොහොත කුණු වෙනවා. මරණය. මහණෙනි මරණය ගැන මා සිතන කල්හි මරණය ගැන මා සිතන කල්හි ජීවත් වීම ගැන තිබ්බ ආසාව නැති වුණා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ මිනිසු පව් කරන්නේ මද තුනකින් මත් වෙච්ච නිසා කිව්වා. ඒ තමයි තරුණ මදය,
ඒකට කියන යොබ්බන මද. ආරෝග්‍ය මදය, ජීවිත මදය. ඔය මද තුනේ මත් වෙච්ච නිසා කිව්වා පන්සිල් පද පහ රකින්න බැරි. ඒ මද තුනේ මත් වෙනවා. ඒ මද තුන ප්‍රහාණය වුණොත් අකුසල් දුරු වෙනවා. පින්වත් මහණෙනි, එච්චර රාජ සම්පත් සිදුහත් කුමාරයාගේ අත්හැරියේ මම වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියන තුන හිතපු නිසා කියලා කියනවා. අපි කොච්චර ලෙඩු දකින්නවද? කොච්චර මරණ දකින්නවද? කොච්චර වයසකයි දකින්නවද? ඒත් අපිට හිතන්න බැරි නිසා, මටත් මේක වෙනවා කියලා හිතන්න බැරි නිසා පන්සිල් පද පහවත් රැක ගන්න බෑ. මටත් මේක වෙනවා කියලා. ඒකයි. ඉතින් ඒ නිසා දැන් තරුණ පරපුර ගත්තොත් එහෙම දූල පුතාලට කාටත් දැන් කොහොමදත් පන්සිල් පද පහ රකින්න අමාරුයිනේ. ඉතින් අමාරුයි කියලා ඔයාලටම ඔයාලා ළඟ සාක්කියක් තියෙනවා. මොකක්ද දන්නවද? ඔය ළමා ලපටි ගාව ඔයාලා කවුරු ගාවත් ෆෝන් තියෙනවා. ඔය ෆෝන් එකේ වැඩිපුරම තියෙන ෆොටෝ මොනවද කියලා බලන්න. ලස්සන දේවලුත් ඔයාලගේ සෙල්ෆි ෆොටෝ තමයි තියෙන්නේ. සීයලාගේ වයසකගේ නාකියගේ ෆොටෝ නැහැ. ෆෝන් එකෙත් නැහැ, හිතෙත් නැහැ. ඒතර වයසට යෑම කියන එක නැහැ ඔළුවේ. ලෙඩුන්ගේ ෆොටෝ ෆෝන් එකෙත් නැහැ, හිතෙත් නැහැ. එතකොට අර ලෙඩ වෙනවා කියන එක මනසේ නැහැ. ලෙඩ වෙච්ච අයගේ, වයසට ගිය අයගේ, ඊළඟට මැරුණ අයගේ ෆොටෝ ෆෝන් වලත් නැහැ, හිතෙත් නැහැ. ඒ නිසා පන්සිල් රකින්න අමාරුයි. තරහ දුරු කරගන්න අමාරුයි. ඇබ්බැහි වලින් මිදෙන්න අමාරුයි. දුවේ පුතේ මතක තියාගන්න, අපි යමකට ඇබ්බැහි වෙන්නේ පවා අපි ලෙඩවීම, මරණය කියන එක අපේ හිතේ නැති නිසා. අපි කියමුකෝ ෆෝන් එකට පවා ඇබ්බැහි වෙන්නේ ওই මද තුන නිසා. තරුණ මදේ, ආරෝග්‍ය මදේ, ජීවිත මදේ. මම ඒකට උදාහරණයක් දෙන්නම්. මෙතන ඉන්න ළමයෙකුට හරි කාට හරි ෆෝන් එකකට ඇබ්බැහි වෙලා අපි කියමු ගේම් ගහන්න හරි, සින්දු අහන්න හරි, වීඩියෝ බලන්න හරි, මොකට හරි ඇබ්බැහි වෙලා. එයාට හිතෙනවා මේක මට නතර කරගන්න බෑ කියලා. හැබැයි දුවේ පුතේ, පින්වතුනි, ඔයා දන්නවනම් අද රැයට ඔයා අනිවාර්යෙන් මැරෙනවා කියලා. අද රැයට අනිවාර්යෙන් ඔයා මැරෙනවා කියලා දන්නවනම් ඔයා ওই ෆෝන් එක වෙනද විදිහට පාවිච්චි කරයිද? එහෙනම් ෆෝන් එකට ඇබ්බැහිකම තියෙන්නේ මරණය කියන එක හිතේ නැති නිසා. මං කිව්වේ අර ළඟදී මං ඉස්කෝලේක වැඩසටහනකට ගියා. ඒක මම ගියේම ඉස්කෝලේ වල වැඩසටහන් වලට ඇත්තටම මම යන්නේ නැහැ. ගුරු පූජාවක් විදිහට ගියේ. මගේ ගුරුවරයාගේ පුතෙක් නැති වෙලා. එතකොට පුණ්‍යානුමෝදනා කරනකොටයි මම දැක්කේ ඒ අවුරුද්දේම ඒ ලෙවල් ක්ලාස් එකේ පුතාගේම ක්ලාස් එකේ ළමයි 3 දෙනෙක් මැරිලා. මේ පුතා විභාග ලියලා ඉඳින් ඔළුවේ කැක්කුමක් ඇවිල්ලා මැරුණා. ඊට පස්සේ තව ළමෙක් තව මැරිලා. තව එක්කෙනෙක් විභාග ලියලා පහුවදා මැරිලා. එකම පන්තියේ. එකම පන්තියයි මැරෙනවා කියන එකට මේ දින වකවනු නැහැ. ওই දියේ ගිල්ල තියෙන අවුරුදු 18 19 ළම මේ ඊයේ බස් වලට හැපිලා මැරිච්ච අතර කී දෙනෙක් තරුණ අය පොඩි අය ඉන්නවද? ඔයාලත් බස් වල යනවනේ. මරණය ගැන බය නැද්ද? අපිත් බස් වල යනවනේ. අනිතක අපි යන වාහනේ කොච්චර පරිස්සම් වුණත් ඉස්සරහින් එන වාහනේ. ජීවිතය කියන එක ස්ථිර දෙයක් නෙවෙයි. ගස් ගල් හිටන් කඩාගෙන වැටෙන්නේ. අර අපේ ගමේ කෙනෙක් කුඹුරු වැඩ කරලා ඉවර වෙලා මහන්සියට ඇවිල්ලා කොස් ගහක් යට ඉඳ ගත්තා. ඉඳ ගන්නකොටම ලොකු කොස් ගෙඩියක් ඔලුවට කඩාගෙන යනවා. එතනම ඉවරයි. ජීවිතය කියන එක. ওই ළමයිගේ ෆෝන් තියෙන නිසා විදුලි කොටලා මිනිස්සු මැරෙන හැටි බලන්නකො. තප්පරයට විදුලි කොටලා එතනම ඉවරයි. මේ එළියේ සෙල්ලම් කර ඉන්න ළමයාට විදුලි වැදුණා කියන්නකො. අම්මා දැක්කේ ළමයා සෙල්ලම් කර ඉන්නවා. සද්දෙට එළියට එවුණා මැරිච්ච කෙනෙක් ඉන්නේ. මිනිහා. කොහොමද එදාට දරාගන්නේ? පටාචාරයේ කතාව පටාචාරට විතරක් නෙවෙයි. සංසාරේ අපි පටාචාරලා වෙලා කොච්චර හිටියද? කොච්චර හිටියද අපි? තින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සියල්ල අත්හැරලා සිදුවත් මහ බෝසතුන්ට ශ්‍රමණෙක් වෙන්න ශක්තිය
ශක්තිය දුන්නේ ලෙඩවීම ගැන හිතපු නිසා, මරණය ගැන හිතපු නිසා, වයසට යෑම ගැන හිතපු නිසා. පින්වත් මහණෙනි, මේ ලෝකෙ මිනිස්සු අකුසල් කරන්නේ, කුසල් කරන්න බැරි මිනිසුන්ට ওই මදින් මත් වෙනවා, මැරෙනවා කියලා හිතන්නේ නැහැ. කල්පයක් ඉන්න වගේ ඇවිල්ලා තියෙන්නේ. ප්ලෑන් ගහනකොට බලන්න කල්පයක්. ඔයාලා කොච්චර මහන්සියෙන්ද ඔයාලගේ ගෙවල් පරණ ඒ කාලේ ඇදුවේ. දැන් ඉන්න ළමයි ඔයාලගේ ගෙවල් වලට කැමති නැහැ. ඔය ගේ උණ්ඩ ලියලා දුන්න ගමම ඔය ගේ කල්ල අලුත් එකක් හදනවා. ඒකට කැමති නැහැ. මේක අනිත්‍යයි. ඔයාලගේ ප්ලෑන් එක දිග වැඩි. ඔයාලට මැරෙනවා කියලා සංඥාවක් ඔළුවේ නැහැ. ඒකයි ඔය ප්‍රශ්නේ. ඊළඟට සමහර ළමයිට හොඳට ගන්න. ළමයි කොළඹ පැත්තට යනවා, රට යනවා. ඉතින් ඒ ළමයි කැමති නැහැ ගම් වලට වෙලා ඉන්න. පොල් ගෙඩියක්, පුවක් ගෙඩියක් කඩා ගන්න කොල්ලෙක් නැති වෙන කාලයක් එනවා. ඉස්සරහට කොල්ලෝ කැමති නැහැ ගම් වල ඉන්න. කුඹුරු වැඩ කරන්න කැමති නැහැ. ඒකට ඒවට එක එක මැෂින් ඇවිල්ලා මැෂින් එකෙන්ම මම පිටරට දැකලා තියෙනවා අක්කර 100 ගණන් තනි මිනිස්සයනේ ගොවිතැන කරන්නේ. පොළොව කපන්නේ මැෂින් එකකින් ඉඳගෙන ඉන්න විතරයි තියෙන්නේ. වලවල් කපන්නේ මැෂින් එකකින් ඉඳගෙන ඉන්න තියෙන්නේ. බීජ අලනම් අල ඒවා ඔක්කොම ටික මේ දාම්පු ගමන් ලොරියට අර එක ඕඩෙට එක වලට එක එක ගානේ වැටිගෙන යනවා. ඊළඟ මැෂින් එකෙන් වහගෙන යනවා. ඊළඟ මැෂින් එකෙන් වතුර දාගෙන යනවා. අර වහනේ ඉඳගෙන ඉන්න විතරයි තියෙන්නේ. අක්කර 100ක් තනි පුච්චලෙක් කරන්නේ. අනාගතේ එහෙම වෙනවා. මේ ගම් වලට වෙලා ඇලවල් සුද්ධ කරගෙන, පුවක් ගස් වටේ සුද්ධ කරගෙන එහෙම ඉන්නේ නැහැ. අම්මලාගේ ප්ලෑන් එක. ඊට පස්සේ ඒ ගෙට ආසාවෙන් හිටියොත් එහෙම මුන් අපේ ගෙවල් විනාශ කරනවා කියලා වෛරයෙන් මැරිලා ආයෙ ගෙදර එනවා. ආයේ ඒ ගෙදර කිසිම ප්‍රතිසංස්කරණයක් කරන්න බෑ. මැරිච්ච එකයි ඉන්නවා. මොගේ හුණු ගාන්න ගියත් කවුරු හරි ලෙඩ වෙනවා. පරණ ගෙවල් පරණ විදිහටම තියෙනවා. ආය පාළු වෙලා මෝසල වෙලා මිදුලක් සුද්ධ කරගන්නේ නැහැ. ඊට පස්සේ ඒ ගෙදර මකුළු දැලක් කඩන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේම නැහැ. ඇයි අර මැරිච්ච මිනිසයා ඒ ගෙදරම ඉන්නවා. අතෑර ගන්න බැරි වුණා. අතෑර ගන්න බැරි වුණා. අත්තරින්න බැරි මැරෙනවා කියන සංඥා ඔළුවේ නැති නිසා. ඉතින් ඒ නිසා හොඳට ජීවිතය ගැන කල්පනා කරන්න. යම් දවසක් එනවා මම ඔබට මේ කතා කරන කටහඬ මාව දාලා යනවා. ඒතර මට කතා කරගන්න බෑ. නැගිට ගන්න බෑ. ත්‍රිවිල් එකට නගින්නේ අමාරුවෙන්, බහින්නේ අමාරුවෙන්. අයියෝ කිය ඉන්නේ. එළියට යන්නේම බෙහෙත් ගන්න. අර වෙන ගමන් බිමන්නේ. එච්චර වයසට යනවා. දත් වැටෙනවා, හම රැලි වැටෙනවා, කොණ්ඩේ පැහෙනවා, බැරිකම් එනවා. කොල්ලෙක් කෙල්ලෙක් යාළුනාම එක්කෙනෙකුට ලෙඩ වුණාම ඔයාට ඔළුවේ කැක්කුම දාන්නේ කිය නිතර කෝල් කර අහනවා. මං එන්නද බලන්න මං ළඟ ඉන්නම් කිය. ඊට පස්සේ වයසක ආච්චි සීයා ඉන්නවා ගෙදර. ආච්චි ස්පිරිතාලේ නවත්තනවා කියන්නකො. සීයා කියනවා ගෙදරට අනේ මට නම් අමාරු උඹලා ගිහිල්ලා අම්මා බල්ලා වරෙල්ලා. අර ඉස්සර පැය ගණන් ළඟ ඉන්න ආසයි. අපිට වෙනවා ඔහම. අපිට කියන්නේ මං කියන්නේ ඔයාලට. ඔයාලට ඔක වෙනවා. පුතේ තාත්තා බල්ලා වරේ. එච්චර. එහෙම දවසක් එනවා. ඊට පස්සේ කතා බතා නැහැ. මේන බත් එක කියන විතර අරන් දැකින තරුණ කාලේ මගේ මැනිකේ වස්තුව බබා රත්තරන් අනේ සුදු අම්මේ කිය ඉන්නේ. වයසට ගියාම ඕන කහට එක කියන එක හැර ඉතුරු වෙන්නේ වෙන වචනයක් ඔබට මටත් වෙනවා. වෙන වචන එන්නේ අමාරුයි. හොඳයි ඔතනින් තියපන් කියන වචනේවත් කියන්න අමාරුයි. කියන. ඊට පස්සේ පොඩ්ඩක් කනවා. අවසානයේ කන්නවත් බෑ. ඇඟ කිට්ටු වෙනවා. ඇඟවල් කුද ගහනවා. ඔය ඇඟ කුද ගැහිීමේ එක එක ක්‍රම තියෙනවා.
අපිට කුදයි කියනකොට ඉස්සරහා හැරමිටියට පාත් වෙන එකනේ මතක් වෙන්නේ. එහෙම නෙවෙයි. සමහර අයගේ ඇඟ පිටිපස්සට කුද වෙනවා. කුද වෙනකොට බඩ ඉස්සරහට ඇවිල්ලා මේ ඇඟ බැලන්ස් නැතිකොට අතපය දෙපැත්තට යනවා. කකුල් බකල් ගහනවා. අනිවාර්යයෙන්ම දුවේ පුතේ. ඔයාලගේ කකුලේ ඇඟිලි, අත්වල ඇඟිලි අනිවාර්යෙන් වයසට ගියට පස්සේ ඇඹරෙනවා. ඒ ඇඟිලි අනිත් පැත්තට හැරෙනවා. කකුල් ටිකක් බකල් ගහනවා. වයසට ගියට පස්සේ ඊට පස්සේ ලෙඩ අමාරුයි. ඒ ඇස්සේ දරුවොත් බලා ගන්න ගම තව අමාරුයි. ඒත් කියන්නෙත් නැහැ. ඒක දරාගෙන ඉන්න ওই වයසක අම්මලා ওই පොඩි උන් තියලා ගියාට උත්සාහ බෙල්ලන්න බෑ. පොඩි උන් දඟලනවා. අර අම්මලා වගේ පිටිපස්සෙන් ගිහිල්ලා බත් කවකකවා එච්චර දඟලන්න බෑ මේ වයසක මිනිස්සුන්ට. බෑ කියන්නද එපා කියන්නද තමන්ගේ දරුවෝනේ. උන්ට තේරෙන්නේ නැහැ අම්මා පොඩ්ඩක් බලා ගන්න අපි ගිහිල්ලා එන්නම් කියලා. පුදුම වේදනාවක් වෙන්නේ වයසට ගියට පස්සේ. සමහර අය කුදු වෙනවා මේ ඉන්න එක පැත්තකට යනවා. අර අපි සාමාන්‍යයෙන් වතුර ගේනකොට උකුල හරවන්නේ. ඒ වගේ උකුල එක පැත්තකට ඉලා ඇඟ එක පැත්තකට යනවා. මේ පිටිකොන්දේ මොල්ලිය වගේ උඩට මතු වෙනවා වයසට ගියට පස්සේ. ඇඟවල් එල්ලෙනවා, මස් කෑලි එල්ලෙනවා ඇඟේ. ඊට පස්සේ ඕම වෙලා අමාරු වෙලා ලෙඩ ඇඳට වැටෙනවා. ලෙඩ ඇඳට වැටුණාට පස්සේ මතක තියාගන්න දුවේ පුතේ. ඔයාලා ගෙදර හොඳට හදපු ගෙදරන්න කෑම කාමරේ, නිදන කාමරේ, සාලය, බාත්රූම්, ආලින්දය, කොරිඩෝව, මිදුල ඔය වගේ ඇති එක එක කටයුත්තට එක එක දේවල්. ලෙඩ ඇඳට වැටුණාට පස්සේ හැම එකක්ම එක තැන. කක්ක කරන්නේ ටොයිලට් එකේ නෙවෙයි ඇඳේමයි. චූ කරන්නේත් ඇඳේමයි. ඒතර වෙනද වගේ නෙවෙයි. වයසට ගියට පස්සේ ඇඟ ඇතුලෙන් දිය වෙනවා ඇඟ මස්. ඒතර ඒ කක්ක ගොඩක් ගඳයි. ඒ මුත්‍රා ගොඩක් ගඳයි. සී කල්පනාව අඩුයි. කක්ක මුත්‍රා යනවා දන්නේ නැහැ. ඔබටත් වෙනවා මටත් වෙනවා. නෑ කියලා කියන්න පුළුවන් නම් සාක්ෂි සහිතව මෙතන එක්කෙනෙක් නැහැ. මට ඔහොම වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒවම ආස්පස් කළා ඕකෙම අමාරුවෙන් කොට ටිකක් තියලා ඇඟ මේව කළා කවන්නෙත් ඕකෙමයි. කක්ක කළෙත් ඇඳේමයි කවන්නෙත් ඒකෙමයි. උස්සල් පෙල්ලන්න බෑ රෙදි කෑල්ලකින් ඇඟ පිහිනව. නාවන්නෙත් ඒකෙමයි. බුදි කරවන්නෙත් ඒකෙමයි. සෙල්ලන්නේ නැහැ වයසට ගියාට පස්සේ. සමහරට ජූස් වලින් බටේකින් දාන්නේ. කන්න බොන්න ආසයි නමුත් බටේකින් දාන්නේ. ඔකට අත්දැකීම් ගන්නකෝ. පැය 15 පැය 16 වතුර නොබී ඉන්න කියන සමහර පරීක්ෂණ කරන්න. එතකොට වේදනාව බලන්නකෝ. වතුර නොබී ඉන්න එකේ කන්න බැරි එකේ එදාට කන්න බෑ බොන්න බෑ. ලෙඩ ඇඳේ වැටිලා ඉන්නවා. උඩු බලාගෙන ඉන්නවා. ගන්ධ සාරයි. සමහර අයගේ ඇඳ පණුව කියලා හැදෙනවා. ඒ කියන්නේ මුත්‍රා ජරාවට තැම්බෙනවා ඇඟ. ඇඟේ උෂ්ණෙත් වැඩි. වයසට ගියට පස්සේ ඇඟේ උෂ්ණෙ වැඩි. ඇයි දන්නවද? ජීවත් වෙන උණුසුම පිට කරනවා ඇඟේ. ජීවත් වෙන උණුසුම ඇඟෙන් පිට කරනවා. ඒ රස්නෙට ඇඟ තැම්බිලා පොඩි කුරුල්ලෑවක් වගේ ඇවිල්ලා එතන ඇඳ තුවාල කියලා එකක් හැදෙනවා. ඒ කියන්නේ උඩින් පේන පොඩි කුරුල්ලෑවක් වගේ එකක්. ඇතුලේ ටෙනිස් බෝලේ වගේ කුණු වෙනවා ඇඟ. මේ ලෝකේ සතෙක් මැරුණාට පස්සේ වෙඩ්ඩිම ගඳ මිනිස්සු මිනිමස් කුණු වෙනකොට. ඒතුළු මෙහෙම මෙරිකනකොට දුවේ පුතේ ලෙඩ ඇඳේ බත්තට වගේ පණුව වෙනවා. පණ පිටින් එනවා. මම දැක්ක ආච්චි කෙනෙක්ගේ මෙතන ඇවිල්ලා තුවාලේ. ඒතර තුවාලේ මිරිකලා ඒතර ආච්චිට පණ තියෙනවා. මෙහෙම පොඩ්ඩක් හෙල්ලෙනවා කට අරින්න බෑ. එතකොට මෙතන මිරිකලා එන පණුව ගන්න භාජනයක් ගන්න මිසි එහා පැත්තට ගිහිල්ලා එන අතරේ මේ ආපු පණුව නහයෙන් රිංගනවා. මම දැක්කා. අපේ සෙල්ලම් ඔක්කොම ඉවරයි. අපි අරක තියනවා මේක තියනවා කියලා සෙල්ලම් ඔක්කොම ඉවරයි. ඔයාලා මතක තියාගන්න දුවේ පුතේ. O level පාස් වෙන්න බැරි වෙන්න ඇති. A level පාස් වෙන්න බැරි වෙන්න ඇති. කැම්පස් යන්න බැරි වෙන්න ඇති. හොඳ රස්සාවක් ගන්න බැරි වෙන්න ඇති.
හොඳ නෝනා කෙනෙක් හොඳ මහත්තයෙක් නොලැබෙන්න ඇති. හොඳ දරුවෝ නොලැබෙන්න ඇති. මොනවා නොලැබුණත් වයසට යෑම ලැබෙනවා. මොනවා නොලැබුණත් ලෙඩවීම ලැබෙනවා. මොනවා නොලැබුණත් මරණය ලැබෙනවා. ඒකයි කියන්නේ අඩුම තරමේ පන්සිල් පද පහවත් රකින්න කියලා. වෙන මොකද්ද ඉතින්? වෙන මොකද්ද? මේක අටපිරිකර වලින් විසඳන්න බෑ. අපේ පවුල් වලත් එහෙමයි. පින්කමක් කිව්වොත් අටපිරිකරයක්මයි ඔලුවට එන. අටපිරිකරයක් මම පූජා කරනවා. එතකොට අටපිරිකර පූජා කරන්න පුදුම ආසයි. අටපිරිකර පූජා කළාට තවම පන්සිල් පද පහවත් රකින්නේ නැහැ. ගෙවල් වල රණ්ඩු තවම අඩු නැහැ. තවම එකාට එක රුස්සන්නේ නැහැ. සහෝදරයෙකුට සහෝදරිය කිරිසියයි. එක බඩවැල කඩාගෙන ආපු. ඉතින් කොහෙද නිවන කොහෙද තියෙන්නේ? දිව්‍ය ලෝකේ කොහෙද තියෙන්නේ? ඔයා ඉන්නේ දෙව්ලොව යන පාරේද නිවන් දකින පාරේද එහෙම නැත්තම් කොහෙද කියලා ඔයාලම බලන්න. ඕක කුලඟන සමිතියට බැඳුනා කියලා විසඳන එකක්ද? දායක සභාවට බැඳුනා කියලා විසඳන එකක්ද? කියලා තමන්ම බලන්න. තමන්ගේ දිහා තමන් බලන්න. අනුන් දිහා නෙවෙයි. මේ බණ හොඳට තේරෙනවා නම් කටවල් නිකම්ම හිප්පෙනවා. කටවල් නිකම්ම වැහෙනවා. අනුන්ගේ අදකුද කියන්නේ. අපි අනුන්ගේ අදකුද කියන්නේ අපිට පන්සිල්වත් රකින්න පුළුවන්. හාමුදුරන්ගේ අදකුද කියන්නේ හාමුදුරන්ගේ සීලය යන්නේ අපිට පන්සිල්වත් රකින්න පුළුවන්ද? දලදා වහන්සේ ප්‍රාතිහාර්ය පාලා ගන්ධ කුටින් එළියට වැඩලා මිනිස්සු බලන්න යද්දී මේ කොල්ලෝ ටික ෆෝන් තියාගෙන අර කුණු මේ කුණු ඔන්න පොලිමේ යන අය ගහ ගන්නවා කිකියා කුණු හොයනවා. Tamanට විනාඩි 5ක් ගිහලා පොලිමේ ඉන්නත් බෑ. පන්සිල් පද පහවත් රකින්න බෑ. දලදා වහන්සේ වඳින්න යන අයගෙත් ඇදේ හොයනවා. ගමේ මිනිස්සුත් ඉන්නවා. Tamanට පොයට ගිහිල්ලා පැයක් ඉඳගෙන ඉන්න බෑ. අර සිල් ගන්න උපාසකම්මලා ගැදේ හොයනවා. උන් ඉන්න කාලේ පුළුවන් තරම් නටලා දැන් ගිහිල්ලා සුදුරෙත් දාගෙන ඉන්නවා කියලා. දැන් අපි බණ කියද්දී ධර්මය අපි විස්තර කරනවා. එහි අයිතිය නෑ ගිහි මිනිසයාට. ඒ උපාසකම්ම ගැදේ හොයන්නේ ගිහි මිනිසයා පන්සිල් පද පහවත් රකින්නවද? ඒ හුන්ද දවසක හරි අට සීල් හරි සමාදන් වෙලා ඉඳගෙන ඉන්නවනේ. ඒකට ගරු කරන්නේත් නෑනේ. අනුන්ගේ ඇදයම් හොයනවා. ඉරිසියාවම තියෙනවා. කොහෙද පිංගුතුනි යන්න නිවන්? නිවන කොහෙද තියෙන්නේ? දෙව්ලොව කොහෙද තියෙන්නේ? ඔබ කොහෙද යන්නේ? ඔබ කොහෙද යන්නේ? රත්නපුර මෙහි තියෙද්දි ඔබ ඇඹිලි පිටිය පැත්තට නම් යන්නේ. රත්නපුර ඔබට මුණ ගැහෙන්නේ නෑනේ. දැන් පාර හරවා ගන්න. ඔහින් ඇයි ඇඹිලි පිටියට හැරිච්ච එක හින් හයිවේ එක පැත්තට හරි දාලා එහෙම නැත්නම් ගිය පාරේම ආපහු ඇවිල්ලා හරි පාර මාරු කරන්න. හැබැයි ඔබ රත්නපුරට යනවා කියලා ඇඹිලි පිටිය පැත්තටයි ගිහිල්ලා තියෙන්නේ. දැන් බනහනකොට තේරෙනවා පාර වැරදුනා කියලා. වැරදිච්ච තැනින් හැරෙන්න. එතකොට ඇඹිලි පිටියේ ඉඳලා හරි හැරුණේ රත්නපුර පැත්තට නම් එන්නේ කොහෙටද? රත්නපුර පැත්තටම. අද තේරිලා මං හැදෙන්න ඕන කියලා හැරුණොත් හැරුණම තමයි. දැන් හැරිලා තියෙන්නේ සුගතිය පැත්තට නිවන පැත්තට අපාය පැත්තට නෙවෙයි. හැරෙන්නේ කොහොමද? මම පන්සිල් පද පහවත් රකින්න ඕන. අනුන්ගේ අද හොයන්න නැතුව ඉන්න ඕන. පුළුවන් තරම් මං දන් දෙන්න ඕන. කියලා හිතට ගන්න. ඉතින් ලෙඩ ඇඳේ ඕම ඉඳලා හොඳ ආස්පස් කරලා හොඳට සුද්ධ කරන්න කෙනෙක් හිටියොත් හොඳයි. ඒ එහෙම කළත් ඇඟ එහෙට මෙහෙට කරනකොට පුදුම වේදනාවක්. මැරුණා වගේ කෑ ගහනවා පින්වතුනි අනිත් පැත්ත හරවනු ලෙඩේ. ඒකයි මං කිව්වේ බලන්න යන්නකෝ ලෙඩ්ඩු. ඔයාගේ අනාගතේ බලන්නකෝ. ඔය කේන්දර බල්ලත් අනාගතේ බලන එකේ. එතකොට අපිට අනාගතේ බලන්න වෙන්නේ මේ දෛවඥා කියන දේ. ශාස්ත්‍ර කියන එක්කෙනෙක්ගෙන් තමයි අහගන්න වෙන්නේ. ඒක හරිද වැරදිද දන්නේ නැහැ. සාත්‍ර අහන්න යනවනේ අපි. ඒක කියනවා හරිද වැරදිද දන්නේ නැහැ. හස්තරේක හරිද වැරදිද දන්නේ නැහැ. ඒ වුණාට ලෙඩු බලන්න යන්න ලෙඩ වෙනවා කියන එක හරියටම හරි. වයසට යනවා කියන එක හරියටම හරි. මැරෙනවා කියන එක හරියටම හරි. ඒක හරියටම හරි ශාස්ත්‍රයක්.
ඒක තමයි සත්‍යයේ ශාස්ත්‍රය. අපි ලෙඩ වෙනවා වයසට යනවා. ඉතින් ඊට පස්සේ දුවේ පුතේ එක ගුරුවරයෙක් ළමයි ටිකට ওই වගේ උපදේශයක් දෙන්න චිත්‍රපටියක් පෙන්නුවා. ඒතර චිත්‍රපටිය මේ වගේ මේ ප්‍රොජෙක්ටරේ දාලා වීඩියෝ එක දැම්මා ප්‍රොජෙක්ටරේට. දැන් ෆෑන් එක කැරකෙනවා. ඒ ප්‍රොජෙක්ටරේ වීඩියෝ එකක් විදිහට ෆෑන් එකක් කැරකෙනවා. වීඩියෝ එකේ තියෙන එච්චරයි. අර තුම්පෙති ෆෑන් එක. ළමයි විනාඩියක් දෙකක් ඉඳලා කසුකුසු ගාලා ඔක්කොම ටික එළියට ගිහලා විනාඩි 5ක් යනකොට එකෙක් නෑ හෝල් එකේ. අර ගුරුවරයා ඔක්කොටම කතා කළා එන්න. ඇයි ගියේ? ඒකේ මොකුත් යන්නේ නෑනේ ෆෑන් එක විතරයිනේ කරකෙන්නේ. ආන්න මතක තියාගන්නකෝ පුතේ. අවසාන කාලේ අපිට මොකුත් කරගන්න බැරුව ස්පිරිතාලට ගිහිල්ලා ලෙඩ ඇඳේ දැම්මට පස්සේ හිට හැරෙන්නත් බෑ මෙහිට හැරෙන්නත් බෑ. උඩ බලාගෙන ඉන්නකොට මොකද්ද පේන්නේ? මොකද්ද පේන්නේ? පෑන් එක කැරකෙනවා. එතකොට ළමා කාලේ තරුණ කාලේ විනාඩි 5ක් බලාගෙන ඉන්න බැරි දර්ශනය මැරෙනකල් බලා ඉන්න ඕන. ආයේ ලේසි නෑ මේක. ඕවා තියෙද්දි නේද ඔය ගෙවල් වල රණ්ඩු වෙන්නේ. තෝ කිය ඇඟිලි දික් කර ගෑනු උයපු බත් ටික කාලා ඒ බත් කාපු අතෙන් මේකිට කනට ගහනවා මිනිහලා. සමහරට මිනිස්සයා ගෙනාපු හාල් අඩු වැඩි ටිකෙන් බත් උයලා ඒක කාලම ගෑනිත් අතපය දික් කරගෙන යනවා. ඕම ගෙවල් වල තියෙන්නේ. කෙලේ ගුණේ කියන එක අහලකවත් නැහැ. තමන්ට තමාගේ කාටවත් සමාව දෙන්න බෑ. අපි මිනිස්සු විදියට ඉපදෙලා මිනිස්සු විදියටවත් අපිට ජීවත් වෙන්න බෑනේ. දැන් ලොකු බන නෙවෙයි මම මේ කියන්නේ තමන්ගේ හැටි බලා ගන්න. අපි මහා ලොකු බණක් ඇහුවා. දැන් අපි නිවනට ළඟයි වගේ කියනවටත් වැඩිය ඇත්තටම ළඟ තමන් දිහා බලන්න ඕන. මං කවුද? මං කවුද කියලා. එතකොට ওই කටවල් වැහෙනවා. ඉවසන්න පින්වතුනි. කර්මාන රූප ඔය නෝන ඔය මහත්ය ලැබුණේ. ඉවසන්නම වෙනවා දැන් නම්. ඇති මේ දුක ආය සංසාරයට අරන් යන්න එපා. ඔය දුව ඔය පුතා කර්මාන රූප හරි තිත්තටම ලැබිච්ච කෙනෙක්. හරියටම හරියන දරුවා ඔය හම්බ වුණේ. දැන් ඉතින් ඉවසන්න ඕන. ඔය අම්මා තාත්තා තිත්තටම ලැබිච්ච කර්මාන රූපයි තමන්ගේ පිරිවර. ඔය ගමේ ඉපදුනේ ඒ නිසා. ඔය ගමේ ඉපදුනේ ඒ නිසා. සමහර අය කර්ම විපාක ගෙවන්න උපන් ගමෙන් වෙන ගමකට එනවා. බලන්න මේක පුදුම සාගත දේවල්. දැන් ওই මැරෙන අය වුණත් බලන්නකෝ. සමහර වෙලාවට ওই කට්ටිය ගත්තොත් වෙනද යන්න තිබ්බ ගමනක් ඔය ඊයට දාගෙන තියෙන ওই බස් එකේ යන්නම. වෙන බස් තියදී නෑ අපි මේකේ මෙන්නම් කියලා දාගෙන ඇති. සංසාරේ. තව සමහරලාට ওই බස් එකේ යන්න ඉඳලා අද බෑ හෙට යනවා කියලා වෙන බස් එකකට යන්න ඇති. හරි පුදුමයි. ඒ නිසා ඉවසන්න. පුළුවන් තරම් ඉවසන්න. රණ්ඩු සරුවල් තියාගන්න එපා ගෙවල් වල. අපේම අයනේ කතා බහ කළා ඉවරයි. මිනිසුන්ගේ හිතවල තරහ දින වචනය තරහට වචනයක් ගියා ඉවරයි. ඒක ඔළුවේ තියාගෙන ඉන්න එපා. නෝල් පොටක් නැතුව අම්මා අප්පා කවුදවත් දන්නේ නැතුව අපි ඉපදුනේ පින්වතුනි. දැන් මැරෙනකොට ඔළුවේ තියෙන අරකි මට මෙහෙම කළා අරක මට මෙහෙම කළා. ඔළුවේ කොච්චර බරක්ද කියන්නකෝ. ඔළුවේ බරවල්. ඇයි අපිට නිදහසේ මැරිලා යන්න බැරි? විශේෂයෙන් කියන්න ඕන මේ ආච්චිලාට. මේ ආච්චිලාගේ පෙට්ටගම් වල තියෙනවා තවමත් 1960 සාරි චීත තවම තියාගෙන පරණ ඒවා. ඕක අපේ අම්මා දුන්නේ. ඔය බලංගොඩ අනංගි දුන්නේ එකක් ඔය කියලා තවම තියාගෙන කරන්නේ. ඔය පෙට්ටගම් වල තියෙන ඔය පුංචි හවඩි පොඩි වලලු ඕවා දැන් කාට හරි දුන්නොත් උන් පාවිච්චි කරන්නේ නැහැ ඕවා.
ඉස්සර නම් දාන ගෙවල් මල ගෙවල් මඟුල් ගෙවල් වල වියම් බඳින්න බිත්ති වලට ගහන්න සාරි ගත්තා. දැන් ඒවත් නැහැ. මේ නිකම්ම ගෙනව ගැහුවා දවසේ. මේ ඒ නිසා ওই සාරි වල දැන් ඉන්න කිල්ලෝ වඳින්නේ නැහැ. තවම තියාගෙන ඉන්නවනේ මේක. සමහරට දෙන්නයි ගෙදර ඉන්න ආච්චි සීයා විතරයි. ඇඳ ඇතුළෙත් බඩු. පැදුරාසෙත් ඒවා. කොට්ටාසෙත් පැදුරු ආනේ වලම් පිලේ. මුළු බුළු කබඩ් වල පුරවලා තියෙන්නේ බර. මහ පොළොවට නෙවෙයි බර. ඔළුවට. ඊට පස්සේ ගෙදරින් බනහන් එද්දි දෙපාරක් විතර කල්පනා කරනවා දොර වැහුවද නැත. ඇයි හොරෙක්වත් පෑන්නෝ? රකින්න දේවල් ගොඩයි. ඔළුවේ බර වැඩි. පින්වතුනි ඔය ගමනක් බිමනක් යන්න ඇඳුමක් පැළඳුමක් පන්සල් යන්න වඳින්න යන්න ඇඳුමක් පැළඳුමක් ඔය ගමනක් යන්න කීයක් හරි එක්කෝ තියෙන ඒවා ඔය පරණ ඇඳුම් එක්කෝ ගිනි තියලා දාන්න නැත්නම් කාට හරි දෙන්න. ඇයි දන්නවද ඒක සැපයි. මරුණට පස්සේ ආසාවෙන් එනවට වඩා බාට එකට ආසාවෙන් ඇවිල්ලා කතා කරන ප්‍රේතයෝ ඉන්නවා. මගේ බාට එක කියලා. පිට්ටගම් වලලු ආභරණ මැරෙන වෙලාවේ මතක් වෙනවා. ඇයි අර වයසට ගිහිල්ලා අර උඩ බෙලයේට ඉන්නකොට ඒව නෙවෙයි පේන්නේ. අර පෙති නෙවෙයි කැරකෙන්නේ පන්සිල් රැකපු ඒ කර්මාන රූපයි. පන්සිල් නොරැකපු කෙනාට අවසාන මොහොතේ චිත්‍රපටිය වගේ පේනවා. තමන් කරපු වැරදි. පින් කරපු කෙනාට අවසාන වයස වෙලාවේ තමන් කරපු පින් පේනවා. අනිවාර්යෙන් ඒක පේනවා. ওই බස් එක මැරෙද්දින් ওই තප්පරේට පේනවා. ආය අනිවාර්යෙන් පේනවා. හිස කඩුවකින් තප්පරේට වෙන් කළොත් ඒ වෙලාවට ඇති වෙන සිතිවිලි ප්‍රමාණය අභිධර්මයට අනුව එතන ඇති වෙනවා කියන චිත්ත චෛතසික ප්‍රමාණය කොච්චරද කියනවනම් අක්කර 150ක බැත කුඹුරක වී ගොඩක් ගහනවා. ඒ වී ගොඩේ අක්කර 150ක වී තියෙනවා. ඒ වී යට ගණන් කරන්න පුළුවන් කියනවා. අර බෙල්ල තප්පරයට කැපිලා යන වෙලාවට හිතෙන සිතුවිලි ප්‍රමාණය ගණන් කරන්න බෑ කියන්නේ. එච්චරටම මතක් වෙනවා. ලිඩ ඇඳෙහිදී තමන් කරපු කියපු දේවල්. ඒකයි කොල්ලන්න කියන්නේ කෙල්ලන්න කියන්නේ දඟලන්න එපා. හොඳට ජීවත් වෙන්නilla. ඕන තරම් ඉගෙන ගන්න පන්සිල් පද පහ රැකගෙන. අම්මලාට බයක් නැහැ තාත්තලාට බය නැහැ. අපේ කෙල්ල පන්සිල් කඩන්නේ නැහැ. පිටරට යන්න ඕන තරම් වෙසක් බලන්න යන්න පන්සිල් පද පහ රැකගෙන. කසාද බඳිනවා. පන්සිල් පද පහ රැගෙන එච්චරයි. මිනිහට ගෑණි ගැන සැක නැහැ. මිනිහා පන්සිල් රකින්නවා ගෑයින්ට මිනිහා ගැන සැක නැහැ. ගෙදර මිනිස් ඔක්කොම පන්සිල් රකින්නවා නම් ගෙදර බඩුවක් මුට්ටුවක් තිබ්බොත් බය නැහැ. ආයි ලාච්චු දාලා ලොක් දාලා ලොකු දේවල් කරන්න නැහැ. ඇයි කවුරුත් එහෙම ගන්නෑ? අද කොච්චර සැකයිද බලන්නකෝ. පන්සිල් පද පහක් ඉන්නේ නැති නිසා. ඒක බැරිම ලොකු දේවල් නැති වුණත් අපි මැරෙනවා කියන සංඥාවක් නැහැ. මතක තියාගන්න මැරුණාට පස්සේ උපදිනවා නම් දිව්‍ය ලෝකවල දිව්‍ය ලෝක 6යි තියෙන්නේ. අපායවල් 136ක් තියෙනවා. අපායවල් විතරක් 136. තිරිසන් ලෝකේ උප්පත්ති කීයද? මේ එක එක සතෙක් ගානේ ගත්තොත්. තිරිසන් ලෝකේ උප්පත්ති, പ്രേත ලෝකේ උප්පත්ති. මව්පියාගෙන් ආහාරයක් එන්නේ නැහැ പ്രേතයාට. සමහර പ്രേතෝ නිකන් මස්ගුලි විතරයි. ඇටසැකිලි විතරයි. කටවල් කුණු වෙලා, ගඳ ගගහ, බඩ ගගහ, ඔළුව මාළුවෙක්ගේ වගේ ඇඟ වෙනම එකෙක්ගේ වගේ. ඔළුව ඌරෙක්ගේ වගේ ඇඟ මිනිස්සෙක්ගේ වගේ. ඇඟ සර්පෙක්ගේ වගේ ඔළුව මිනිස්සෙක්ගේ වගේ. එක പ്രേතාත්ම ඉන්නවා. එක പ്രേතාත්ම ඉන්නවා සංසාරේ. ඉතින් මෙරිලා හතර අපායකට යන්න එපා.
ඒ වගේ හතර අපායක ඉපදුනොත් ආය මිනිසෙක් වෙනවා කියන එක කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවටත් වැඩිය අමාරුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ලේසියෙන් නම් මිනිසෙක් වෙන්නේ නැහැ. තවත් තේරෙන්න කිව්වොත් මහ පොළොවේ නියපොත්තට පස් පිටක් ගත්තොත් බුදුරජාණන් වහන්සේ නියසිලට පස් පිටක් ගත්තා. මහ පොළොවේද පස් වැඩි නියපොත්තේ තියෙන පස් ටිකද? මහ පොළොවේ. මහණෙනි නිරේ උපන් අයගෙන් ආය මිනිසෙක් වෙන්නේ මේ නියසිලට ගත්ත පස් පිට වගේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් නිරේ මැරෙන අයගෙමුත් ආය උපදින්නේ නිරේ. ගොඩේනු බොරු. ඊටුට සමහර අය කල්පනා කරන මොන කර්මයකටද මම මනුස්ස ලෝකෙ ඉපදුනේ කියලා. මිනිසෙක් වෙලත් මෙච්චර විඳවන්න තියෙනවා නම් අපායේ ගියොත් කොහමද? තිරිසන් ලෝකෙ ගියොත් කොහමද? ප්‍රේත ලෝකෙ ගියොත් කොහමද? ඒ නිසා සසර බය කියන එක ගන්න ඔලුවට. ඒ නිසා දැන් අද මම කිව්වේ මේ අපේ තියෙන හිතුවක්කාරකම්. ඒ වගේම ගෙවල් වල ඇවිලෙන ගින්න. ඊළඟට පන්සිල් පද පහවත් රැක ගන්න බැරි තරම් අසරණ වුණ අපේ අසරණ ජීවිත මෙතනින් ගොඩ ගන්න ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ගිහියෙකුට හෝ පැවිද්දෙකුට හෝ බුදුරජාන් වහන්සේ වදාලා මම වයසට යනවා කියලා කල්පනා කරන්න කියලා. හොඳට දුවේ පුතේ අද ඉඳලා වයසක මිනිස්සු දිහා බලන්න. ඔය සමහර පුතාලා ඉන්නවා ගෑන් ළමයි මතක් වෙනවා ඒක ඔළුවෙන් අයින් කර ගන්න බෑ පිස්සු ඇදිලා වගේ. ඒකට බෙහෙතක් තමයි පුතේ වයසට ගිය ආච්චිලා දිහා බලන්න. බලලා හිතන්න ඔය ආච්චිත් මං කැමති ගෑන් ළමයාගේ වයස ඒ කියන්නේ අවුරුදු 20 හරි ඒ ආච්චිත් ඔය 20ට මෙයා වගේ තමයි හිටියේ. නමුත් දැන් එයා ආච්චිෙක් වෙලා. මේ ළමයාත් මේ ගෑන් ළමයාත් යම් දවසක ආච්චි කෙනෙක් වෙනවා කියලා තමන් කැමති ගෑන් ළමයාගේ තුලින් ආච්චි කෙනෙක් හිතෙන් දකිනවා වයසට ගිය කෙනෙක්. දුලටත් එහෙමයි. හිත හදා ගන්න අමාරු නම් මෙයා දරා දීර්ණ වෙච්ච 100 කෙනෙක් හිතෙන් දකිනවා. එහෙම දකිනකොට ඒ ස්ත්‍රී පුරුෂ ශරීර වලට තියෙන പ്രേතකම අඩු වෙලා යනවා. නැත්තම් මේ හිත පාලනය කරන්නේම ලේසි නෑ. සුකරානි අසාදූනි යත් වේ අහිතානේච හරි ලේසි පව් වැඩ කරන්න. යං වේ සුඛංච සාදුංච තං වේ පරම දුක්කරං. හොඳ දේවල් කරන්න හරිම අමාරුයි. දැන් අද මෙහෙම බණක් තියෙන නිසා ඔන්න දැන් කොල්ලෝ කෙල්ලෝ ටික අහගෙන ඉන්නවා. මොකක් හරි වෙනම පින්කමක් තිබ්බනම් වෙනම උන් ටික වෙනම කයිය. අර පින කියන එක පින්කම කියන එක ඔළුවේ නැහැ. මතක තියාගන්න මේ බණ ටිකත් අහලා චෛත්‍ය බෝධි විහෙර විහාර වඳින්න යද්දි පොන් උස්සගෙන යන්න එපා. ඒක පොඩ්ඩක් සාක්කුවේ දාගෙන හොඳට මල් පූජා කරන්න. හොඳට දන ගහලා වඳින්න. සෑමලු බෝමලු සුද්ධ කරන්න. මේ බෝමලුවේ වැටිලා තියෙන බෝකොළ මං අතින් අයින් කරනවා අතු ගන්නවා. මේ වගේ මගේ හිතේ තියෙන නරක අදහස් නැති වෙලා ලස්සන වේවා. ලස්සන පිවිතුරු මල් පූජා කරන්න. මේ ලස්සන පිවිතුරු මල් වගේ මගේ හිත ලස්සන වේවා පිවිතුරු වේවා. සුවඳ හඳුන් කෝරුපත්තු කරන්න. මේ සුවඳ පැතිරෙනවා වගේ මගෙන් සිල් සුවඳ, ගුණ සුවඳ, දම් සුවඳ පැතිරේවා. සිසිල් පැන් පූජා කරන්න. මේ සිසිල් පැන් පූජාවෙන් මගේ හිතේ රාග ගිනි නිවිලා, ද්වේෂ ගිනි නිවිලා, මෝහ ගිනි නිවිලා, ගිනිගත් ජීවිතේ සිසිල් වේවා කියලා. ඖෂධ පූජා කරන්න. මම කෙලෙස් වලින් රෝගී වෙලා ඉන්නේ. මට දහං ඖෂධයෙන් මාව සුවපත් වේවා. ඖෂධ විදිහට පූජා කරන්නේ ගිතෙල්, මී පැණි, බෙහෙත් තෙල් වර්ග, සිංහල බෙහෙත් වර්ග, කසාය වර්ග, අරිෂ්ඨ වර්ග, ඊළඟ ඉඟුරු කොත්ත මල්ලි වෙනිමෙල්, ඕවා තමයි පස්පං, ඕවා තම්බල තමයි පූජා කරන්න ඕනේ. නිකන් අර ගස් කොළන් කොළ වර්ග කඩාගෙන එහෙම අර කොළ ගොඩ කොල්ලා එහෙම පූජා කරන්න ඊට වඩා අරක හොඳයි. බෙහෙත් වර්ග. ඊට පස්සේ දජ පූජා, කොඩි පූජා. කොඩියක් කියන්නේ ජයග්‍රහණයේ සංකේතය. මට කිලිස් ජය ගන්න ලැබේවා. කරන හැම පිනකම නිවනම පතන්න.
මල් මාලයක් පොදනකොට මල එකතු වෙලා මල් මාලයක් ගෙතුනා වගේ කරන පින නිවනටම ගෙතේවා. හොඳට හිතා පින් කරන්න. දූල පුතාලා හොඳට සෑමලු බොමලු සුද්ධ කරන්න. ඒකට පිදිය යුතු දේවල් පුදනකොට පව්කම් කියනවා ජීවිතෙන් නැති වෙනවා. දැන් පින්වතුනි මහා මංගල සූත්‍රය බලන්නකෝ. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. පව්කාර යාළුවෝ දුරු කරලා කල්යාණ මිත්‍රයෝ ඇසුරට ගන්න ඕන. එතකොට තමයි පූජාච පූජනීයානම් පුදන දේ හරියට පුදන්න පුළුවන්. පුදන දේ හරියට පුදනකොට තමයි පතිරූප දේශ වාසෝච හොඳ පරිසරයක් හැදෙන්නේ. Tamanට ධර්මයේ හැසිරෙන පරිසරයක් හැදෙන්නේ. ඒ ධර්මයේ හැසිරෙන පරිසරයක් හැදුනොත් තමයි පුබ්බේචකත පුඤ්ඤතා. පෙර පින් උඩට මතුවෙන්නේ. එතකොට තමයි අත්ත සම්මා පණිදීච. එතකොට තමයි පන්සිල් පද පහවත් රැක ගන්න පුළුවන් වෙන්නේ. පන්සිල් පද පහවත් හරියට රකින්න නම් තමන්ගේ ජීවිතේ හරි මාර්ගයට ගන්න නම් පෙර පින් තියෙන්න ඕන. පෙර පින් මතුවෙන්න නම් පතිරූප දේශයක් හැදෙන්න ඕන. පතිරූප දේශේ හැදෙන්න නම් පිද්දියේ යුත්තම් පුදන්න ඕන. බෝධිය වඳින්න ඕන, සෑය වඳින්න ඕන, ධාතුන් වහන්සේලා වඳින්න ඕන, සංඝයාට ගරු කරන්න ඕන, ධර්මය අහන්න ඕන, අම්මට සලකන්න ඕන, තාත්තට සලකන්න ඕන. ඒක තමයි පිද්දියේ යුතු දේවල්. ඒ තැනට එන්න නම් පෞකාර ඇසුරෙන් දුර වෙන්න ඕන, සත්පුරුෂ ඇසුරට එන්න ඕන. මහා මංගල සූත්‍රය කියන්නේ තනිකර නිවන් දකින මාවතක් පමණක් නෙවෙයි, පන්සිල් පද පහ රකින්න හැටි පවා ඒ මහා මංගල සූත්‍රයේ තියෙන. පින් තියෙන්න ඕන මිනිසෙකුට හැදෙන්න. ඒ පින ඉස්මතු කරන්නේ වැඳ. ඒ නිසා අටමස්ථාන 12 මස්ථාන වඳින්න යන්න, සිරිපාද වඳින්න යන්න, කිරිවෙහෙර සේරුවිල වඳින්න යන්න. බෝධීන් වහන්සේලා වඳින්න 100ක් නමක්වත් බෝධීන් වහන්සේලා වඳින්න. සෑයවල් 100ක්වත් වඳින්න. දැන් මේ ළඟම ගොඩක වෙලා දිතිස්පල බෝධීන් වහන්සේ වැඩ ඉනවා. මොකද ඒ ස්ථානට කියන්නේ? මල්වැස්සාවේර. සමහර මිනිස්සු ඉන්න දිතිස්පල බෝධීන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. දිතිස්පල බෝධීන් වහන්සේ කියන්නේ අනුරාධපුරට වඩම්මපු දක්ෂිණ බෝධීන් වහන්සේගේ සාකාවේ තිබ්බ පැලයක්, මේ බීජයක් බිමට වැටුණා. මිහිඳු මහරහතන් වහන්සේගේ අතින් සුවඳ මේ පස් මත ඒක තියෙනකොට ඒ සුවඳ පස් මතින් පැල 8ක් පැලවුණා. ඉස්සලාම පැලවිච්ච නැගෙනහිර සාකාවේ බෝ ඇටෙන් පැලවිච්ච 8ට කියනවා ඉස්සලාම පැලවිච්ච 8ට අෂ්ටඵල බෝධි. ඒ බෝධියේ බෝ ඇට 5ක් තිබ්බා. එතකොට එකකින් පැලවුණා 8ක්. ඒක අෂ්ටඵල බෝධි. අනිත් 4ම එක පාත්‍රයක පැල කළා. ඒකෙන් පැල 32ක් ආවා. එකකින් 8 ගානේ 8 වරක් 4 32යි. ඒ 32ට කියනවා මොකද්ද? දෙතිස්පල. අනුරාධපුර දක්ෂිණ බෝධීන් වහන්සේගේ මිහිඳු මහරහතන් වහන්සේගේ අති ස්පර්ශ වෙච්ච රජ්ජුරුව සුවඳ පස් මත තියෙනකොට ඒ වෙලාවේ බලා ඉද්දිම රියන් 4මාරක් උඩට පොළවේ තිබ්බ ගමන්ම උඩට පැලෙනවා. එහෙම 이르දියෙන් පැලවුණ පැලයක් තමයි තියෙන්නේ. ඒ දෙතිස්පල බෝධි අවුරුදු 2000කට වැඩිය පරණයි. බෝධි පූජා තියන්න ජයසිරි මහ බෝධීන් වහන්සේ ළඟ හොයාගෙන යන්න. තමන්ගේ ගමේ පන්සලේ විහෙර විහාර සුද්ධ පවිත්‍ර කරන්න. ගමේ ගෙවල් ටික ලස්සනට තියනවා. සමහරට චෛත්‍යය කළු වෙලා හුණු ටිකක් ගන්න කෙනෙක් නැහැ. ඔන්න ශ්‍රද්ධාව. ගෙවල් වල මල් වවාගෙන අතුපතු ගාගෙන ඉන්නවා. දාන ගේන මිනිස්සුවත් බෝමලු අතු ගන්නෑ. ඔන්න ශ්‍රද්ධාව. දීලා යන ඔන්න කෑම ගෙනාව කාපල්ලා යනවා. අර පිනක් කරගන්නේ. පින්වතුනි කොහොමද නිවන් යන්නේ අපි? කොහොමද සුගතිය යන්නේ? දැන් තේරෙනව නේද? දැන් වැරද්ද තියෙන්නේ බනවලද තමන් ළඟද? ඒ නිසා මෙච්චර බන කියන රටේ මෙච්චර බන අහන රටේ අපි තවමත් වනාන්තරය කියලා එයාලා තමයි කැලේ ගිහිල්ලා තියෙන්නේ. බනවලට බනින්න බෑ. බන හරියට කියනවා. අපිටයි හැදෙන්න බැරි. හැදෙන්න බැරි අපි තවම පිදී උත්තම් පුදන්නේ නැහැ. ඒ නිසා ජීවිතය හදාගන්න ගොඩාක් දේවල් මතක නැතත් පින්වතුනි මතක් කරගන්න. ලෙඩ වෙන එක, වයසට යන එක, මරණයට යන එක නිතර කල්පනා කරන්න. ඊට පස්සේ රැස් කරන්න එපා, අස් කළා සතුටු වෙන්න. දැන් අස් කරන්න, ඔළුවේ බර තියාගන්න එපා. ගෙවල් උනත් අස් කරගන්න.
නෑදෑයෝ දූ දරුවෝ මොනුබුරු ඔළුවේ තියාගෙන නැතුව බැරි තැනට වැටෙන්න එපා අච්චි අම්මේ. ආයෙ මැරිලා එයි ඈ. ගෙවල් අතහැර ගන්න බැරි විදියට ඉඩමේ අතර කොනේ රිංග පොල් ගස් දිහා බල පුවක් ගස් දිහා බල ආසාවෙන් ඉන්න එපා. බුලත් කන එක්කෙනාට පුවක් ගහයි බුලත් වැලයි හැර මේ ලෝකේ වටිනා වස්තුවක් නැහෙනි. ජයසිරි මහ බෝධීන් වහන්සේවත් එච්චර වටින්නේ නැහෙනි. ඔය බුලත් වැල ළඟටයි පුවක් ගහකටයි යන තරම් වාර ගානක් බෝධි ළඟට ගිහිලා නැහැ නෝ මිනිස්සු. අපි යන නිවන් කොහෙද තියෙන්නේ? අපේ නිවන් කොහෙද තියෙන්නේ? ඒ නිසා තනියෙම හිතලා ටික හැදෙන්න. ඒකට ලොකු ශක්තියක් දෙනවා. විටින් විට මේ වගේ දහම් ශාසනාවක් අහන්න තියෙනවා නම් විටින් විට අර වැරදි පාරක ගියත් අර හරක ලනුව දාලා තියෙද්දී වෙන කුඹුරු වලට පයින් උට ඇදලා ගන්නවා වගේ අර ධර්මයෙන් ඇදලා ගන්න පුළුවන්. ඒකට කරන්න පින්වතුනි දුවේ පුතේ දවසට පැය භාගයක් හරි බණ අහන්න. ශ්‍රද්ධා රූප වාහනේ ලක්විරු ගුවන් විදුලිය තියෙනවා. දවසට පැය භාගයක් හරි අහන්න. ඔයාලගේ YouTube තියෙනවා. එහෙම අහලා හිත සිසිල් කරගන්න. ඉතින් ඒ ටික තමයි දෙන්න තියෙන අවවාදේ ඔබටත් මටත්. ඔබත් සසරේ යනවා මමත් සසරේ යනවා. ඔබටත් මටත් මේ වයසට යෑම, ලෙඩවීම, මරණය කියන මේ සත්‍ය නිතර සිහියට නැගේවා. වැරදි අඩුපාඩු හදා ගන්න ලැබේවා. ඒ අතර කියන්න ඕන පින්වතුනි අපි කියමු බොන කෙනෙක් ඉන්නවා අවුරුදු 20ක්. මේ බණ අහලා අද බොන එක නතර කළා කියන්නකෝ. බීපු එකට වැඩිය පින වැඩි නතර කරපු එක. සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. අවුරුදු 50ක් බීපු මිනිස්සෙක් අද ඒක නතර කළොත් පුදුම සහගත දේ බීපු එකද නතර කරපු එකද? නතර කරපු එක. අඟුලිමාල පවා රහත් වුණා. රහත් වුණාට පස්සේ තේජස බලන්නකෝ. බෝවත්ත බින්ගිරිය තියෙනවා අසපුව අඟුලිමාල අසපුව. අම්මේ සෑයේ තියෙන ආනුභාවය. මිනිස්සු වසීකృత වෙනවා. මිනිසුන්ගේ ලෙඩ රෝග දුරු වෙනවා. මනුස්ස අමනුස්ස අය සුවපත් වෙනවා. පුදුම යහපතක්. වරදින් අත්මිඳුන මුනිවරයා. ඔයාලගේත් ඇති ගෙවල් වල රණ්ඩු සරුවල් අද ඉඳලා ටික ඉවස එකපාරම බැරි වෙයි. ඉවසනවා කියලා හිතට ගන්න. ඇති ඔයාලා ගෙදර මිනිස්සයාට කියන විදිහට හැදෙනවා නම් මෙතෙක් කියපු දේවල් ටික ඇති. දැන් අවුරුදු 20ක් රණ්ඩු වෙනවා කියන්නේ ඔය 20ටම නොකියපු දෙයක් තියෙනවද අද කියන්න? හිතලම බලන්නකෝ. හැමදාම එක ඔය කියන්නේ. ඉතින් ඒ නිසා හැදෙන්නේ නැති අය කොහොමදත් හැදෙන්නේ නැහැ කියලා හිත හදාගෙන ඔයාලවත් හැදෙන්න. කවුද හැදෙන්නේ? බණ අහන කෙනා. ඔබටත් මටත් වැරදි අඩුපාඩු හදාගෙන ජීවිතේ සුවපත් කරගන්න ලැබේවා. අපේ යන ගමන සුගතිය පැත්තට, නිවන පැත්තට තියෙන ගමනක් වේවා. සතර අපාය දිශාවට නොහැරේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ගෝරතර සසරෙන් නිදහස් වෙන්න ඔබටත් මටත් වාසනාව ලැබේවා.